ආයිබෝන් පුතේ හැමෝටම සුබ දවසක්. ඒතර පුතේ ඔයාලගේ දැන් ඔලෙල් විෂයට අදාළව අපි දන්නවා ඔලෙල් විභාගේ තියෙනවා මේ මාසේ පටන් ගන්න. එදී කොමර්ස් විෂය තියෙනවා. කොමර්ස් විෂයට අදාළව මම කිව්වා ඔයාලත් එක්ක යම්කිසි අනුමාන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආයතනයේ විදියට කියලා. සහ ඒකට අදාළව ඔයාලා දකින්නේ. ඉතින් පුතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලගේ කොමර්ස් පේපර් එකේ ඔයාලට මේ පාර විභාගෙදී එන්න පුළුවන් ප්‍රශ්න අනුමාන ප්‍රශ්න කිහිපයක් අනිවාර්යයෙන්ම මේ පාර විභාගෙදී එන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අන්තිම වෙනකම් මේක බලන්න. අන්තිම වෙනකම් බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම විභාගෙදී ඔයාලගේ විභාගයට එන ප්‍රශ්න කිහිපයක් තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඔයාලගේ පේපර් එක පුතේ පේපර් එකේ බලනවා පළවෙනි කොටසේ MCQ ප්‍රශ්න 40ක් එයි. ඊළඟට ඔයාලගේ දෙවෙනි කොටසට ආවට පස්සේ දෙවෙනි කොටසේ තියෙනවා අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 20ක් එන. ඒ තැනදී ඉලුම්කරණයේ කොටස සහ ව්‍යාපාර අධ්‍යයන මේ දෙකම දාලා ඔයාගේ ලකුණු 20ක ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්න එකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න 10ක්. ඊළඟට ඔයාගේ තියෙනවා ව්‍යාපාර අධ්‍යයන කොටස. ව්‍යාපාර අධ්‍යයන කොටසේදී ප්‍රශ්න තුනක් තියෙනවා පුතේ. එතනින් ඔයා දෙකක් ලියන්න ඕනේ. ඒකෙදී එක ප්‍රශ්නයකට ලකුණු 8 ගානේ ප්‍රශ්න දෙකක් ඔයාලා කරන්න ඕනේ. එතන ව්‍යාපාර අධ්‍යයන කොටස. ඊළඟට අපි ආවොත් එimhe ගිණුම්කරණයේ කොටස. ගිණුම්කරණයේදී ලකුණු 12 ගානේ ප්‍රශ්න තුනක් එනවා පුතේ. එතකොට එතනිනුත් ඔයා ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ. මම මේ හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම්කරණයේ කොටසට අදාළව. ගිණුම්කරණයේ බැලුවොත් එimhe ගිණුම්කරණයේදී ඔයාට විභාගයට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී ඔයාලට ලකුණු 24ක් තියෙනවා. 12 ප්‍රශ්න 3ක් තියෙනවා. එකෙන් දෙකක් අනිවාර්යෙන් කරන්න. හරිද? මේක බලලා ගියොත් එහෙම ඔයාට ඒ ලකුණු 24 ගන්න මම හිතනවා ලොකු අත්වැලක් වෙයි ලොකු උදව්වක් වෙයි කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම මාත් එක්ක. එතකොට ඒකට අදාළ පේපර් එක ගත්තොත් පේපර් එක තියෙනවා. පේපර් එක ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ ඔයා මේ YouTube එක බලද්දී YouTube එකේ description එකේ මම link එක දාලා දෙනවා. link එකට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එක බලද්දී පේපර් එක download කරගන්න පුළුවන්. එමුනම් අපි පටන් ගමු පුතේ. මෙතනදී යම්කිසි විභාගයට ටාගට් කරලා විභාගයේ එන්න පුළුවන් ප්‍රශ්න තමයි අපි දෙන්නේ අනුමාන කරලා මේවා අනිවාර්යෙන්ම විභාගයේදී ඔයාලට ආවොත් බලා ගන්න පුළුවන්. ඒකින්ද මේ ප්‍රශ්න මේ පේපරේ දීලා තියෙන ප්‍රශ්න හොඳට විභාගයට යන්න කලින් ආපහු සැරයක් බලාගෙන ආපහු සැරයක් පුරුදු වෙලා යන්න. අර සමහර දරුවෝ ඉන්නවා දැන් විභාගේ ලඟ වෙලා තව දවස් ගානක් තියෙන්නේ. හැබැයි තාම මුකුත් කරලා නැති දරුවෝ සමහරලාට ඉන්න පුළුවන්. ඒක යාලට වුණත් මේ ටික හරියට බලලා හරියට කරගෙන ගියොත් ලකුණු 24ක් සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. එතකොට W එකක් නෙමෙයි S එකක් නෙමෙයි. අඩුම තරමේ S එකක් ගන්න ඕනේ. ඒකට තමයි මේ උදව් කරන්න අද. හරිද? සමහර දරුවෝ S එකක් ගන්න යන්න පුළුවන්. S එකට C එකකට යන්න පුළුවන් වෙන උදව් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ පේපරේට අදාළව අපි මේ ප්‍රශ්න ටික අනිවාර්ය විභාගෙට අනුමාන කරලා ටාගට් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට බලාගෙන යන්න මේවා විභාගෙදී එන්න තියෙන ඉඩකඩ තාම වෙයි. හරිද? එකත් එක්ක අපි බැලුවොත් එහෙනම් ප්‍රශ්න තුනක් මම දීලා තියෙනවා. මේකට අදාළව ඔයාලට බැලුවොත් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න තුන ඔයාලගේ විභාගයේ ටාගට් කරලා මම කිව්වා වගේම දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද දීලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි එක ඇවිල්ලා පුතේ පැසාර වෙළඳ ව්‍යාපාරයට අදාළව 2024 ජනවාරි මාසයේ සිදු වූ විකුණුම් තොරතුරු පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. විකුණුම් ජර්නල් එක සටහන්. අපේ විකුණුම් ජර්නල් එකක්. ඒකට විකුණුම් ජර්නල් එක මතක නැත්තම් ආපහු මතක් කරලා දෙන්නම් මම. එතකොට අපි බැලුවොත් එම් පෞද්ගලික ප්‍රශ්න පත්‍ර අරගෙන ඔයාලගේ විභාගයේදී මේ පාර විභාගයේදී වැඩිම ඉඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ විකුණුම් ජර්නල් එකේ. 2024 තමයි 25 මාර්තු මාසේ පැවැත්වෙන විභාගයේදී වැඩිපුරම එන්න තියෙන අවස්ථාවක් තියෙන ප්‍රශ්නයක් තමයි පුතේ විකුණුම් ජර්නල්. ඉතින් අනිවාර්යෙන් හොඳට බලා ගන්න. මේ ප්‍රශ්නේ කරගෙන යද්දි ඔයාලට මොනවා හරිම ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් විභාගේ පටන් ගන්න කලින් නැත්නම් මේ වීඩියෝ එක බලන අතරතුරදී නම්බර එක දීලා තියෙනවා. ඔයාලට අපිට WhatsApp කරා මැසේජ් එකක් දාන්න පුළුවන් මොනවා හරිම ගැටලු තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම විභාගයට යන්න කලින් මේක හොඳට බලාගෙන යන්න. අපි ගත්තොත් එහෙම මම කිව්වා මේ පාර විභාගෙදී එන්න වැඩිපුරම ඉඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ විකුණුම් ජර්නල් එක කියන කොටස. විකුණුම් ජර්නල්. මොකද පුතේ අපි ගත්තොත් එහෙම පෞද්ගලික විභාග ප්‍රශ්න අරගෙන බැලුවොත් මේ කොටසින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අඩු. හැබැයි මේ පාර විභාගෙදී එන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම පුතේ බලාගෙන යන්න මේ ප්‍රශ්නේ. අපි බැලුවොත් එහෙම පුතේ පැසාර වෙළඳ ව්‍යාපාරයේ 2024 ජනවාරි මාසයේ විකුණුම් පිළිබඳ තොරතුරු අපිට දීලා තියෙනවා. විකුණුම් ජර්නල් එක සටහන් කරන්න තමයි තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම අපිට විකුණුම් ජර්නල් එක සටහන් කරන්න දීලා තියෙන්නේ. අපි ගත්තොත් එතන කියනවා යාලා 1.5 ඉන්වොයිස් අංකය 1 මහජන වෙළඳ ආයතනයේට විකුණුම් කරලා තියෙනවා. මහජන වෙළඳ ආයතනයේ විකුණුම් කරලා තියෙනවා මොනවද?
කිලෝග්‍රෑම් එකක් 130 වගේ සීනි කිලෝ 30ක් විකුණලා තියෙනවා. ඊළඟට 1.20 ඉන්වොයිස් අංක 2 සම්පත් වෙළඳ ආයතනයට විකුණුම් කරලා තිනවා එකක් රුපියල් 200 බැගින් පිටු 200 CR පොත් 100ක් අඩු කළ වෙළඳ වට්ටම 110යි. වෙළඳ වට්ටමකුත් දීලා තිනවා. ඒතකොට ඔයාලා මතක් කරගන්න ඕනේ. විකුණුම් ජර්නලයේ ආකෘතිය. විකුණුම් ජර්නලයේ ආකෘතිය මොකක්ද? අර බැලුවොත් එම අපිට විකුණුම් ජර්නලයේ දිනය ඕනේ. ඊළඟට අපි ඉන්වොයිස් අංකය ඕනේ. ඊළඟට අපි සටහන් කරන්න ජනුම්කරුගේ නම ඕනේ. ඊළඟට වටිනාකම ඒක ලෙජර් එකේ කොන පිටුවේ තියෙන ලෙජර් පිටුව ඕනේ. ඒතකොට මේ තමයි අපේ විකුණුම් ජර්නලයේ ආකෘතිය පුතේ. ඒතකොට මේ විකුණුම් ජර්නලයට අපි ගනුදෙනු ටික පිටපත් කරන්න තියෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඔයාලා දැනගන්න ඕනේ අපි ඉගෙන ගන්නවා වෙළඳ වට්ටම් ඊට පස්සේ මුදල් වට්ටම් කියලා වර්ග දෙකක්. වෙළඳ වට්ටම් කියන්නේ පුතේ වෙළඳ මිලෙන් ලකුණු කළ වෙළඳ මිලෙන් යම්කිසි වටිනාකමක් අඩු කරනවා. ඒක අපි දිනුම් කරන්නේද දිනුම් කරන්නේ නැහැ කියලා අපි ඉගෙන ගන්නවා පුතේ. ඒතකොට මෙතන වෙළඳ වට්ටමක් තියෙනවා අපි බලමු. දිනුම් කරණය කරනවද නැද්ද කියලා. ඒකට ඒවා තමයි වැදගත් කරුණු. අනිවාර්යයෙන්ම හොඳට මේක බලා ගන්න. මේ විදිහේ ප්‍රශ්නයක් ඔයාලගේ විභාගෙදී එන්න මේ පාර ගොඩක් ඉඩ තියෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. අපි ගත්තොත් එimhe මෙතන ගනුදෙනුකාරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මහජන වෙළඳසැල අනිත් එක්කෙනා අනිත් වෙළඳසැල ඇවිල්ලා සම්පත් වෙළඳසැල. මේ දෙකට අදාළව අපිට තොරතුරු දීලා තියෙනවා. අපි ගත්තොත් එහෙනම් පුතේ දිනේ ඇවිල්ලා පළවෙනි මාසේ 5 වෙනිදා එහෙනම් අපි දිනේ දාගමු 1.5 1.5ට අපි දිනේ දාගමු. ඊළඟට ඉන්වොයිස් අංකය දීලා තියෙනවා ඉන්වොයිස් අංක 1 අපි ඉන්වොයිස් අංකය වෙනුවට දාගන්නවා ඉන්වොයිස් අංක 1. ඊළඟට ජනුම්කරු කවුද? ජනුම්කරු ඇවිල්ලා අපි නම දාගන්න අවශ්‍යයි. ජනුම්කරු තමයි මහජන. දැන් මහජන වෙළඳ ආයතනෙන් තමයි අපි ගන්න. වටිනාකම ගත්තොත් පුතේ කීයද? එකක් 130යිලු කිලෝ එකක් ඉන්න කිලෝ 100ක් ගන්නවා. එහෙනම් අපි මොකද කරන්නේ? 130 වැඩි කරන්න ඕනේ 100ෙන්. 130 වැඩි කරන්න ඕනේ 100ෙන්. එතකොට තමයි වාගේ කරේ. එහෙනම් අපි බලුවොත් එම 130 වැඩි කිරීම 100. කීයක් දෙන්නේ? වාගෙනවා රුපියල් 13000ක්. එහෙනම් මහජන වෙළඳසැලෙන් අපි රුපියල් 13000ක භාණ්ඩ මිලදී ගන්න. ඔන්න අපි ඒක විකුණුම් ජර්නලේ සටහන් කරා. ඊළඟට යා විකුණුලා තිනවා සම්පත් වෙළඳ ව්‍යාපාරයට ඉන්වොයිස් අංක 2 දිනේ ඇවිල්ලා 1.20 පළවෙනි මාසේ 20 වෙනිදා පුතේ ඉන්වොයිස් අංක 2 සම්පත් වෙළඳ ව්‍යාපාරයේ අපේ ජනුම්කාරයා වටිනාකම ගන්න එක තමයි දැන් ප්‍රශ්නේ. වටිනාකම කොහොමද අපි ගන්නෙ? වටිනාකම ගත්තොත් එහෙම ඔයාලට පිටු 200 CR පොතක් එකක් රුපියල් 200යි. එහෙම පොත් කීයක් අරන් තියනවද? පොත් අරගෙන තියෙනවලු පුතේ 100ක්. අපි ගත්තොත් එහෙම එතන වටිනාකම 200 වැඩි කිරීම 100 රුපියල් 20000යි. 20000යි. හැබැයි මෙයාලා කියනවා මේ අඩු කරන්න ඕනේ වෙළඳ වට්ටමක්. වෙළඳ වට්ටම අඩු කරන්න අවශ්‍යයි. එහෙනම් පුතේ අපි මේකෙන් වෙළඳ වට්ටමක් තියෙනවා 110ක අපි ඒක අනිවාර්යයෙන්ම අඩු කරමු. මොකද වෙළඳ වට්ටම් අපි ගිණුම් කරන්නේදී ගිණුම් කරණය කරන්නේ නැත. මුදල් වට්ටම් විතරයි. දුන් වට්ටම් සහ ලද වට්ටම් අපි ඉගෙන ගන්නවා. ණයගැතියන්ට මුදල් ලැබෙද්දී ණයගැතියන්ට අපි ලබා දෙන වට්ටම් දුන් වට්ටම්, ණය හිමියන්ට මුදල් ගෙවද්දී ණය හිමියෝ අපිට ලබා දෙන වට්ටම් ලද වට්ටම් අපි අඳුර ගන්නවා මුදල් වට්ටම්. ඒවා හැබැයි අපි ගිණුම් කරණය කරනවා. අපි වෙළඳ වට්ටම් ගිණුම් කරණය කරන්නේ. එහෙනම් අපි ඒ වෙළඳ වට්ටම් පුතේ අයින් කරලා තමයි අපේ වටිනාකම ගන්න ඕනේ. මතක තියාගන්න. එහෙම ගත්තොත් එහෙම ඔයාට එනවා රුපියල් 8000ක අගයක් සම්පත් වෙළඳ ව්‍යාපාරයේ. වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ අගය තමයි පුතේ ඔයාලා ගන්න ඕනේ. මතක තියාගන්න. එහෙනම් මේ දෙකේ එකතුව ගන්න ඔන්න අපි විකුණුම් ජර්නලය පිළිල කරලා ඉවරයි. ඒක අපි ලෙජරයට පිටපත් කරන්න ඕනේ අවසානයේදී. නම් අපි ලියනවා ලෙජරයට පිටපත් කරා කියලා. මේ තියෙන්නේ ඔයාලගේ විකුණුම් ජර්නලය. එතකොට මේ ප්‍රශ්නේ මේ පාර විභාගෙදී එන්න තියෙන ඉඩකඩ ගොඩක් ඉඳා අනිවාර්යෙන් බලාගෙන. එන්න ඊළඟ ප්‍රශ්නෙට. අපි ගත්තොත් පුතේ ඊළඟට වැදගත් ප්‍රශ්නේ මේ ගිණුම් කරන සමීකරණ. අපි ගත්තොත් එහෙම ගිණුම් කරන සමීකරණ ඔයාලගේ විභාගයේ අනිවාර්යෙන්ම වෙන ප්‍රශ්න. ඒකින්ද මේක හොඳට බලාගෙන. දැන් සමහර දරුවෝ කොමස් ඉගෙනගෙන සමහරවිට දැන් පාඩම් කරලා නැතුව ඇති. හැබැයි පාඩම් කරලා නැති දරුවෙක් නම් අනිවාර්යෙන් මේ ටික හරි බලාගෙන ඔයාට විභාගේ ෆේල් වෙන්නේ නැතුව S එකක් හරි අඩුම ගන්න. හරිද? ඒකින්ද මේ ගණදෙනු ටික බලාගෙන යන්න අනිවාර්යෙන් මේ ගණදු වලින් ඔක්කොම නැතත් කිහිපයක් හරි ඔයාලගේ විභාගෙදී අනිවාර්යෙන්ම. ඒකට ඔයා දැනගන්න ඕනේ ගිණුම් කරන සමීකරණයට දාන්නේ කොහොමද.
ගිණුම් කරන සමීකරණ ගත්තොත් පුතේ මොකද්ද ගිණුම් කරන සමීකරණයෙන් අපි කරන්නේ? ගිණුම් කරන සමීකරණයෙන් අපි පෙන්නනවා ව්‍යාපාරයේ වත්කම් හිමිකම් සහ වගකීම් කොහොමද බෙදලා ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඕක නිකන් තරාදියක් වගේ. වත්කම් සමාන වෙන්න ඕනේ හිමිකම් සහ වගකීම්. වත්කම් 10යි නම් හිමිකම් සහ වගකීම් වල අගයත් 10 තමයි. ඒක පහ වෙලා හරියන්නේ නැහැ. එහෙනම් තරාදිය අසමාන වෙනවා. එහෙනම් වත්කම් සියලු වත්කම් වල වටිනාකම සමාන වෙන්න ඕනේ හිමිකමේ සහ වගකීම් වල එකතුවට. ඒතකොට ගිණුම් කරන සමීකරණය අපි ගත්තොත් එහෙම ඉගෙන ගන්නවා. ගිණුම් කරන සමීකරණය අපි කොහොමද පෙන්වන්නේ පුතේ? යම් කිසි අයිතමයක් වැඩි වෙනවා නම් අපි ධන ලකුණ දාලා එකතු කිරීමක් විදිහට පෙන්වනවා. වත්කමක් වැඩි වෙනවා නම් එකතු කිරීමක් විදිහට පෙන්වනවා. වත්කමක් අඩු වෙනවා නම් අඩු කිරීම ලකුණ දාලා පෙන්වනවා. සරලව කරන්නේ ඒක. වත්කමක් වැඩි වෙනවද අඩු වෙනවද? හිමිකම වැඩි වෙනවද අඩු වෙනවද? වගකීම් වැඩි වෙනවද අඩු වෙනවද? එතකොට ඒ විදිහට අපි ගිණුම් කරන සමීකරණය ඇතුලේ පෙන්වනවා. ඕක තමයි අපි ගිණුම් කරන සමීකරණයේදී සිද්ධ කරන්නේ. එහෙනම් පුතේ බලන්න මේ ප්‍රශ්නේ සමන්මලීගේ ව්‍යාපාරයේ 2024 1 දිනට පහත ශේෂ දක්වන්න ලැබුණා. එකක් තමයි මුළු වත්කම් ලක්ෂ 7ක් තියෙනවලු. වගකීම් ලක්ෂ 3ක් තියෙනවලු. 2024 ජනවාරි මාසයේ පහත ගනුදෙනු සිද්ධ විය. 75000ට ගත් බඩු තොගය රුපියල් ලක්ෂයකට අත්පිට මුදලට විකුණන. මුදලට තමයි ඉපලා තියෙන්නේ ණයට නෙමෙයි අත්පිට මුදල. ඊළඟට රුපියල් 50000ක ලී බඩු මිලට ගැනීම. 50000ක ලී බඩු අරගෙන තියෙනවා. වැටුප් ගෙවීම රුපියල් 15000යි. වැටුප් ගෙවලා තියෙනවා වියදම. ඊළඟට විකිණීම සඳහා රුපියල් 1,50,000ක බඩු තොග ණයට ගැනීම. බඩු තොගයක් ණයට අරගෙන තියෙනවා. ඊළඟට කියනවා පස්වෙනි ගනුදෙනුව 60000ක් ණය හිමියන්ට ගෙවීම. දැන් රුපියල් 60000ක් ණය හිමියන්ට ගෙවලා තියෙනවා. ඊට ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න කියලා අපිට දීලා. ඒකට අපි මුලින්ම මොකද කරන්නේ? දැන් මේක කරගෙන යන ව්‍යාපාරයක් ආරම්භයේ තියෙනවා වත්කම් වගකීම් සහ හිමිකම්. එහෙනම් අපි මොකද කරන්නේ? මුලින්ම ඔය වත්කම් වගකීම් සහ හිමිකම් ටික පුතේ අපි සටහන් කරගන්න අවශ්‍යයි. ගත්තොත් එහෙම වත්කම් තියෙනවලු ලක්ෂ 7ක්. වත්කම් තියෙනවා ලක්ෂ 7ක්. ඊළඟට ඔයාලට කියනවා වගකීම් තියෙනවා කියලා ලක්ෂ 3ක්. ලක්ෂ 3ක්. දැන් ඔයාලා මගෙන් අහයි කෝ හිමිකම කියලා. දැන් පුතේ වත්කම් තියෙනවා ආරම්භයේ වගකීම් දීලා තියෙනවා. අපි දන්නවා ව්‍යාපාරයේ සියලු වත්කම් වල වටිනාකම හිමිකමටයි වගකීමටයි සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලට හිමිකම දීලා නැහැ කියලා ඔයාලා හිමිකම හොයාගන්න නැතුව ඉන්නවද? හිමිකම අපිට හොයාගන්න පුළුවන්. ඇයි? ව්‍යාපාරය අනිවාර්යයෙන්ම වත්කම් ටික හිමිකම් දන වගකීම් වලට සමාන වෙන්න ඕන. දැන් අපි වත්කම් වල අගය දන්නවා, වගකීම් වල අගය දන්නවා. එහෙනම් දැන් අපි හොයාගන්නේ මොකක්ද? හිමිකම් වල අගය. එහෙනම් පුතේ අපි හොයාගන්නේ කොහොමද? මේ වත්කම් වල ලක්ෂ 7 අගයෙන් අඩු කරනවා වගකීම් ලක්ෂ 3 අගය. එතකොට ලක්ෂ 4ක හිමිකමක් තියෙනවා. එතකොට ආරම්භයේ හිමිකම ඔය. ඒක හොයාගන්නකොටත් ඔයාලට ලකුණක් දෙන්න. හරිද? ඒකින්ද කොහෙන් හරි ලකුණු ටික එකතු කරගෙන ඔයාලගේ ෆේල් වෙන එක අඩු කරගන්න තමයි බලන්න. හරිද? මොනවත්ම දන්නේ නැති දරුවෝ. දැන් ගිණුම් කරන්නේ අපි කර කොමර්ස් පාඩම් කරලා හොඳට පාඩම් කරලා වැඩ ටික කරගෙන ඉන්න දරුවෙක්ට මේකේ තව ටිකක් ලකුණු වැඩි කරගෙන ඔයාගේ එක A+ එකක් කරගන්න B එක ඒකක් කරගන්න ඒකට යොදා ගන්න පුළුවන්. හැබැයි මුකුත්ම කරලා නැති දරුවෙක් අඩුම මේ කියන කරුදෙනු කරද්දි මේ ගැළපෙලිවත් කරගන්න පුරුදු වෙලා යන්න මේ තියෙන අඩුම කාලේ. මොකද දැන් දවස් කිහිපයයි තව තියෙන්නේ විභාගේ පටන්. ඒකින්ද මේ ටික බලලා මේ ටික වල දාලා ලකුණු කිහිපයක් අරගෙන විභාගේ පාස් වෙන්න බලන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම 2024 ජනවාරි මාසයේ අදාළව ගනුදෙනු ඔන්න අපිට දීලා තියෙනවා. අපි ගත්තොත් පළවෙනි ගනුදෙනුව 75000ක ලී බඩු තොගය ලක්ෂයකට විකුණලා තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 75000කින් තොගය අඩු වෙන්න ඕනේ. ඇයි? ව්‍යාපාරයෙන් තොගය එළියට යනවා. එහෙනම් අඩු කරනවා තොගය ඍණ 75000කින්. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මුදලට විකුණන්නේ. මුදලට වික්කම මොනවද දෙන්නේ පුතේ? මුදලට වික්කම ඔයාට එනවා මුදල් ලක්ෂයක්. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. එහෙනම් අපි වැඩි කරලා දානවා පුතේ මුදල් වත්කම රුපියල් ලක්ෂයකින්. ඔන්න අපි දාගමු. මුදල් වැඩි වීම ලක්ෂ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඍණ 75000කින් තොගය අඩු වුණා. මුදල් වැඩි වෙනවා ලක්ෂයකින්. එතකොට පුතේ මොකක්ද මෙතන තියෙන්නේ? අපිට ලාභයක් තියෙනවා. ඒ 75000 එකක් අපි ලක්ෂයකට විකුණලා ඔන්න අපිට ලාභයක් ඇවිල්ලා. ලාභෙින්ද මොකද වෙන්නේ? ලාභෙින්ද හිමිකම අයිතිකාරයාගේ වැඩි කරනවා. ව්‍යාපාරයේ ලාභ ලබනවා නම් අයිතිකාරයාට තමයි ඒකේ අයිතිය තියෙන්නේ. එහෙනම් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා අනිත් පැත්තෙන් කීයකින්ද පුතේ? රුපියල් 25000කින් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් වැඩි කිරීම 25000 හිමිකමින් අපි 25000ක් වැඩි කරලා වෙනවා. හිමිකම් වැඩි වීම 25000ක් අපි පෙන්නනවා.
දැන් ඒ පළවෙනි ගනුදෙනු. දෙවෙනි එකට આવොත් එහෙම දෙවෙනි එකේදී මොකද වෙලා තියෙන්නේ? රුපියල් 50000ක ලී බඩු මිලදී ගන්නවා. 50000ක ලී බඩු ගන්නවා නම් ලී බඩු ගන්න මුදලට එන රුපියල් 50000ක් දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් අඩු වෙනවා උදේ. එහෙනම් ඔයාගේ වත්කමක් අඩු වෙනවා. ඍණ 50000ක්. එහෙනම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඍණ 50000ක්. ඔන්න අපි මුදල් අඩු වීම පෙන්නනවා. ඊළඟට වැඩි වෙන්නේ මොනවද? ලී බඩු. ලී බඩු කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනවා. එහෙනම් වැඩි කිරීම 50000 ලී බඩුවත්. එහෙනම් අපි ඒකත් ඔන්න පෙන්නමු. 50000කින් මුදල් අඩු වෙනවා 50000කින් ලී බඩු වැඩි වෙනවා. ඊළඟට තුන්වෙනි ගනුදෙනුව આવොත් තුන්වෙනි එකේදී ඔයාගේ වැටුප් ගෙවලා තියෙනවා පුතේ 15000. වැටුප් ගෙවුව ගම මුදල් යන්නේ. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒක තමයි මුලින්ම ඔලුවට දාන්නේ. එහෙනම් මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් ඔන්න අපි පෙන්නවා මුදල් අඩු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? වැටුප් කියන්නේ වියදමක්. වියදම් හින්දා අයිතිකාරයාගේ ලාභය අඩු වෙනවා. එතකොට අයිතිකාරයාගේ හිමිකමෙන් තමයි අපි අඩු කරන්නේ. වියදම් වැඩි වෙන්න හිමිකමෙන් අයිතිකාරයාගේ අඩු කරන්න වෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? වියදමක් ඉන්න මෙතන හිමිකමෙන් අඩු කරනවා පුතේ මේ 15000. එහෙනම් සියලුම ආකාරයේ වියදම් ආවොත් එහෙම අර කරන්න තියෙන්නේ මුදලින් ගෙවුවා නම් වත්කම අඩු කරා හිමිකමෙන් අයින් කරලා දැන්. ඊළඟට හතරවෙනි ගනුදෙනු. හතරවෙනි එකට આવොත් විකිණීම සඳහා 1,50,000ක බඩු තොග ණයට ගැනීම. භාණ්ඩ තොගයක් ගන්නවා. තොගයක් කියන්නේ වත්කමක්. එතකොට මොකද මුලවට දා ගන්න ඕනේ? එහෙනම් ව්‍යාපාරය තුළට තොගේ එනවා. තොග වත්කම එනවා. එහෙනම් තොග වත්කම වැඩි වෙනවා. එහෙනම් වත්කම් 1,50,000කින් ඔන්න පුතේ මම වැඩි කරා. පළවෙනි දේ ගන්නේ මොනවටද? ගන්නේ පුතේ ණයට. එහෙනම් වගකීමක් ඇති වෙනවා. ණයට ගත්තම අපිට බැඳියක් ඇති වෙනවා. බැඳීම කියන්නේ අනාගතේ මේක ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අපිට වගකීමක් තියෙනවා. එහෙනම් වගකීමක් මොකද වෙන්නේ? මෙතන ණයට ගත්තම භාණ්ඩ වගකීමකුත් වැඩි වෙනවා. එහෙනම් වගකීම් වැඩි වෙනවා 1,50,000. වගකීම් වැඩි වෙනවා 1,50,000. ඊළඟට අපි යමු පස්වෙනි ගනුදෙනු. පස්වෙනි එකේදී මොකද වෙන්නේ? ණය හිමියන්ට ගෙවනවලු 60,000ක්. මේ ණය හිමියන්ට 60,000ක් ගෙවලා තියෙනවලු. එහෙනම් පුතේ ණය හිමියන්ට 60,000ක් ගෙවනවා නම් ගෙවනවා. ඒ කියන්නේ මොනවද? මුදලින් ගෙවන්නේ. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි දේ තමයි ව්‍යාපාරයෙන් මුදල් අඩු වෙනවා. එහෙනම් මුදල් 60,000ක් අඩු වෙනවා. ණය හිමියාට ගෙවන්නේ. ණය හිමියෝ කියන්නේ කවුද? අපි භාණ්ඩ තොග ණයට ගත්ත අය. මේ භාණ්ඩ තොග ණයට ගත්ත අය තමයි ණය හිමියෝ. අපි අර කලින් ගත්තේ 1,50,000ක භාණ්ඩ ණයට. එයා අපේ ණය හිමියෙක්. කියනනම් එයා අපේ වගකීමක්. 60,000කින් මුදල මේ පැත්තෙන් අඩු වෙද්දි වත්කමක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අපි වගකීමක් බේරුම් කරනවා. එහෙනම් වගකීමක් ඔයාගේ අඩු වෙනවා. එහෙනම් 60,000කින් වගකීමක් පුතේ අඩු කරන්න. වගකීමක් අඩු කරන්න. එතකොට ඔයාට පුළුවන් සම්පූර්ණ ගිණුම් කරන සමීකරණයේ අදාළ ගනුදෙනු ටික දාලා ඉවර කරන්න. අපි අවසාන ශේෂය ඉල්ලන්නේ නැහැ. ඒ උනට අපි අවසාන ශේෂයත් හදමු. අවසාන ශේෂය ගත්තොත් මෙතන ලක්ෂ 8යි. හිමිකම ගත්තොත් පුතේ හිමිකම් වල එකතුවක් වෙනවා 4,10,000. අපි ගත්තොත් එහෙම වගකීම් වල එකතු වෙනවා පුතේ 3,90,000. එහෙනම් මේ පැත්තේ ලක්ෂ 8යි 4,10,000ට බැලුවොත් එහෙම වගකීම් එකතු කරොත් එහෙම 3,90,000 මේ පැත්තත් ලක්ෂ 8යි. එහෙනම් තරාදිය මොකද වෙන්නේ? තරාදිය කැන්සල්. අවසානයේ ඔයාලගෙන් ඉල්ලුවොත් එහෙම අවසාන ශේෂ පෙන්වන්න කියලා මේක පෙන්වන්න. ඒතකොට වගකීම් ලක්ෂ 8යි, හිමිකම් 4,10,000යි, වගකීම් 3,90,000. ඒකට ඔයාගේ ගිණුම් කරන සමීකරණයට අදාළව ওই විදිහට ඔයාට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි. ඒතකොට මේ ගනුදෙනු බලාගෙන යන්න මොනවත්ම දන්නේ නැති දරුවෙක් මම කිව්වා අඩුම තරමේ අඩු වැඩි කිරීම අඩි දාලා ඉන්න ලකුණු කීපයක් අරගෙන විභාගය කොට. ඊළඟට එන්න පුතේ ඊළඟ වැදගත් ප්‍රශ්නේ මේ පාර විභාගෙදී එන්න ඉඩති. තුන්වෙනි ප්‍රශ්න බලන්න. පළවෙනි එකේ තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රීති වෙළඳ ව්‍යාපාරයේ පෙබරවාරි මාසයේ සිදු වූ සුළු වියදම් පිළිබඳ තොරතුරු පහද දැක. සුළු වියදම් පිළිබඳ තොරතුරු අපිට දීලා තියෙනවා. විශ්ලේෂණ තීරු සහිතව සුළු මුදල් පොත සකසන්න කියලා තියෙනවා. අපි ගත්තොත් එහෙනම් පුතේ එකේ ගනුදෙනු දීලා තියෙනවා දිනය, වවුචර් අංකය සහ විස්තරයයි වටිනාකම. පළවෙනි එක 2.1 අග්‍රිම මුදල. ඒ කියන්නේ සුළු මුදල් භාරකවලට සුළු මුදල් වියදම් කරන්න තියෙන වටිනාකම දීලා තියෙන ප්‍රධාන මුදල්ක භාරකරු විදිහින් ඊයද රුපියල් 2,500ක මුදලක් තමයි මේ සුළු මුදල් භාරකරුන්ට දීලා තියෙන්නේ.
ඊළඟට දීලා තියෙනවා සුළු මුදල් වියදම් ටික පුතේ. අපි ගත්තොත් එහෙම පළවෙනි එක ඇවිල්ලා තීරෝධ රත ගාස්තු රුපියල් 180යි. ඊළඟට මුද්දර 160යි, කාර්යාල උපකරණ 1000යි, සිසිල් වීම 250යි, සිරිදාසට බස් ගාස්තු 200යි, ලියාපදිංචි කිරීම 220යි, කිරි පැකට් 300යි. ඔයාට දීලා නැහැ විශ්ලේෂණ තීරු. ඔයාට කැමති විදිහට ඔයාගේ විශ්ලේෂණ තීරු ගන්න පුළුවන්. මම ගත්තොත් මෙතන විශ්ලේෂණ තීරෝධ රස ගාස්තු තියෙනවා. එහෙනම් ගමන් ගාස්තු වලට එකක් ඕනේ. මුද්දර ගාස්තු තියෙනවා. එහෙනම් තැපැල් වලට එකක් ඕනේ. සිසිල් වීම කිරි පැකට් තියෙනවා. එහෙනම් මේ සංග්‍රහ වියදම් වලට එකක් ඕනේ. ඊට අමතරව අපි ගත්තොත් එහෙම අනිකුත් වියදම් විවිධ වියදම් විදිහට දාගන්න පුළුවන්. එහෙනම් අපි මේකට අදාළව අපේ සුළු මුදල් ජර්නලය පිළියෙල කරමු. සුළු මුදල් පොත පිළියෙල කරමු. කොහොමද අපි සුළු මුදල් පොතේ ආකෘතිය පුතේ ආපහු මතක් කරගන්න? එහෙනම් පළවෙනි තීරුව ලැබීම් තීරුව, ඊළඟට එයාට ඕනේ දිනය, ඊළඟට තියෙනවා විස්තරය, ඊළඟට අපි දාගන්න ඕනේ වවුචර් අංකය, ඊළඟට වටිනාකම, ඊළඟට අපේ විශ්ලේෂණ තීරු. මම කිව්වා විභාගයේ විශ්ලේෂණ තීරු දුන්නේ නැත්නම් ඔයා ප්‍රශ්නේ බලලා ගන්න. ගොඩක් වෙලාවට ඔය ගමන් වියදම් වලට එකක් එනවා, තැපැල් වලට එකක් එනවා, සංග්‍රහ වලට එකක් එනවා. තව එන්න පුළුවන් එකක් තමයි ලිපි දැව්වේ. ඔය කියන විශ්ලේෂණ තීරු තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඊළඟට විවිධ වියදම් තීරුව සහ අවසානයේ වෙනත් වියදම්. ඒ කියන්නේ ගෙනීමේ කුලී වගේ ඒවා දීලා තියෙනවනේ. ඊට අමතරව සේවක අත්තිකාරම් වගේ ඒවා අරගෙන තියෙනවා. වැටුප් අත්තිකාරම් වගේ ඒවා. ඊළඟට යම් කිසි නයිමියෙක්ට ගෙවලා තියෙනවා නම් මුදල්. ඒ වගේ ඒවා අපි දාන්නේ වෙනත් තීරුව. නැත්තම් වත්කමක් අරන් දින බලලා කුඩා ප්‍රමාණයේ වත්කම් කාර්යාල උපකරණ වගේ. ඒතකොට ඒ වගේ ඒවා අරගෙන තියෙනවා නම් වෙනත් තීරුව. ඊළඟට අවසානයේ ලෙජර් පිටුව අපිට අවශ්‍යයි. එහෙනම් පුතේ අපි පළවෙනි එක ඇවිල්ලා 2යි 1 ගණන් කොහෙටද දාන්නේ අපි 2යි 1 අග්‍රිම මුදල ලැබිලා තියෙනවා. අග්‍රිමය ලැබීම පුතේ 2යි 1 අග්‍රිමය ලැබීම. එහෙනම් ඔයාට හම්බෙන්නේ එක මුදලෙන් හම්බෙන්නේ පුතේ මුදල් 2500යි. 2500ක් අපිට ලැබීමක්. ඒක තමයි මුලින්ම ඔයාට ලැබෙන මුදල ප්‍රධාන මුදල් භාරක. ඒක තමයි ඔයා මාසෙ පුරා හෝ සති දෙක පුරා හෝ යම්කිසි කාලච්ඡේදයක් පුරා දෙන කාලච්ඡේදයක් පුරා මේක නම් මාසයක් පුරා වියදම් කිරීම සිද්ධ කරන්නේ. එතකොට පුතේ එතන වවුචර් අංක වෙලා දෙන එක ප්‍රශ්නේ වැරද්දක්. වවුචර් අංක ටික යට එක තීරෝධගත ගාස්තු කියන තමයි පල්ලෙහාට එන්න ඕනේ. අග්‍රිම මුදලට එන්නේ නැහැ වවුචර් අංක. ඊළඟට දෙවැනි මාසේ 5 වෙනිදා 2.5 ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනව මොනවද? තීරෝධ රත ගාස්තු. එහෙනම් අපි දාගමු පුතේ තීරෝධ රත ගාස්තු වලට අදාළව වාගේ වටිනාකම. තීරෝධ රත ගාස්තු ගිහිල්ලා තියෙනවා කීයක්ද? බැලුවොත් එimhe වටිනාකම වවුචර් අංක 1 වවුචර් අංක දාන්න. වටිනාකම රුපියල් 180. එහෙනම් මේක කොහෙද දාන්නේ? තීරෝධ රත ගාස්තු කියන්නේ ගමන් ගාස්තු වලට දාගන්න මේ රුපියල් 180. ඊළඟ ගනුදෙනුව 2.8 වෙනිදා 2.8 අපි ගත්තොත් එහෙම එතන ගිහිල්ලා තියෙනවා පුතේ මුද්දර අරගෙන තියෙනවා කීයක්ද? වවුචර් අංකේ 2 දාගන්න වවුචර් අංකේ වටිනාකම ඇවිල්ලා 160යි. එහෙනම් මුද්දර වලට 160ක් දීලා තිනවා. මුද්දර කියන්නේ මොනවද අපි? තැපැල් ගාස්තු ගණන් 160 දාගන්න තැපැල් විශ්ලේෂණ තියෙනවා. ඊළඟට 2.12 ගනුදෙනුවක් වෙලා තියෙනවා පුතේ 2.12 කාර්යාල උපකරණ වගේක් අරගෙන තිනවා. කාර්යාල උපකරණ පොඩි කාර්යාල උපකරණ අරගෙන තියෙන්න පුළුවන්. හරිද? ඒවල කාර්යාල උපකරණ අරගෙන තිනවා පුතේ 1000ක. එහෙනම් කාර්යාල උපකරණ ලියන්න කාර්යාල උපකරණ කියලා. වවුචර් අංක 3 රුපියල් 1000ක් ගිහිල්ලා. කොහෙද අපි කාර්යාල උපකරණ දාන්නේ? කාර්යාල උපකරණ කියන්නේ කොහෙද දාන්නේ? සමහරවිට ස්ටේපර් මැෂින් එකක් වෙන්න පුළුවන්. නැත්නම් පංච් මැෂින් එකක් වෙන්න පුළුවන්. ඔය වගේ කුඩා කාර්යාල උපකරණ. ඒවා වියදම් නෙමෙයි. ඒවා අපි කාලයක් පාවිච්චි කරන්න ගන්න. ඒකින්ද අපි ඒක වත්කමක් ගත්තා කියලා සමානයි. එහෙනම් අපි ඒක වෙනත් තීරුවකට දාගමු. රුපියල් 1000 වෙනත් වියදම් වලට එන්නේ මේ විශ්ලේෂණ තීරු වලට එන්නේ නැති වියදම් විතරයි. හරිද? වෙන ආකාරයක ගෙවීම නෙමෙයි. කාර්යාල උපකරණ වගේ වත්කමක් ගන්න එක. සේවක අත්තිකාරම් වැටුප් අත්තිකාරම් වගේ ඒවත් අපේ වත්කම්. ඊට ගෙනීමේ කුලිය ඒක අපේ ජනම වල පිළිවෙලට එකතු කරන්න ඕනින්ද අපි ඒක දාගන්න වෙනත් වියදම් වලට. ඊට නයිමියට ගෙවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා වෙනත් වියදම්. හැබැයි ඔය විශ්ලේෂණ තීරු තුනට යන්නේ නැති නැත්නම් ඔයාගේ 4ක්
විතර එන්න පුළුවන් විභාගෙදී ඉපිදව්වේ කියලා. ඒ වගේ ආවොත් එහෙම යන්නේ නැති වින වියදම් තියෙනවා නම් ඒවා. දැන් හිතන්න මෙතන දීලා තියෙනවා කුලී වියදම්. කුලී එතකොට මේ තුනේ විශ්ලේෂණ තීරු වලට යන්නේ නැහැ. එහෙනම් අපි ගිහිල්ලා දානවා විවිධ වියදම් තීරු. හරිද? පටලවා ගන්න එපා. එන්න ඊළඟ ගනුදෙනුවට 2.16 2.16 2.16 ගත්තොත් එහෙනම් පුතේ ඔයාගේ සිසිල් බීම සිසිල් බීම වලට වියදම් කරලා තියෙනවා යාලා රුපියල් වවුචර් අංක 4 රුපියල් 250. එහෙනම් දාගන්න සිසිල් බීම කොහෙද දාන්නේ අපි සංග්‍රහ වියදම් වලට දාගන්න. සංග්‍රහ වියදම් වලට දාගන්නවා සිසිල් බීම. ඊළඟට තියෙනවා පුතේ ආපහු 2.20 ගනුදෙනුවක් සිරිදාසට බස් ගාස්තු. බස් ගාස්තුවක් ගිහිල්ලා තියෙනවා පුතේ 2.20. එහෙනම් දිනේ දාගත්තා 2.20 දාගන්න මොනවටද කියලා බස් රථ ගාස්තු වලට බස් ගාස්තු ගිහිල්ලා තියෙන්නේ සිරිදාසගේ කීයක්ද වවුචර් අංක 5 රුපියල් 200ක් ගිහිල්ලා. එහෙනම් බස් ගාස්තු ඒවත් අපේ ගමන් ගාස්තු විදිහට අපි විශ්ලේෂණය කරලා තියෙනවා. එහෙනම් ගමන් ගාස්තු වලට දාගන්න 200. ඊළඟට 2.24 ගණන් 2.24 2.24 ගත්තොත් එහෙම කියලා තියෙනවා පුතේ ලිපි ලියාපදිංචි කරන්න ලිපි ලියාපදිංචි ගාස්තු ලිපි ලියාපදිංචි කරන්න ගාස්තුවක් ගිහිල්ලා තියෙනවා පුතේ. ලිපි ලියාපදිංචි ගාස්තු ලිපි ලියාපදිංචි ගාස්තු ගිහිල්ලා තියෙනවා කීයක්ද රුපියල් 220ක් වවුචර් අංක 6 220යි දාගන්න ඔයාලා ලිපි ලියාපදිංචි කිරීමේ ගාස්තු 220 කොහෙද දාන්නේ ඒකත් අපේ තැපැල් වියදම රෙජිස්ටර් පෝස්ට් එකෙන් අපි යවනවා කියන්නේ ඒක තමයි ඔය ලිපි ලියාපදිංචි කිරීමේ ගාස්තු කියලා කියන්නේ. එහෙනම් එතන 220ක් තියෙනවා. ඊළාට එන්න පුතේ අවසාන ගණන් දෙනුව 2.27 අපි ගත්තොත් එහෙම 2.27 පුතේ කිරි පැකට් වලට ගිහිල්ලා තියෙනවා පුතේ කිරි පැකට් කීයක්ද වවුචර් අංක 4 රුපියල් 300ක්. එහෙනම් ඒවත් අපේ මොනවද සංග්‍රහ වියදම් විදියට අපි හඳුනා ගන්න. සංග්‍රහ වියදම් 300. ඊළඟට තියෙන අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කලින් අපි සියලුම ගනුදෙනු ටික දාගත්තා පුතේ. දැන් අපි මේක තුලණය කරන්න ගමු. අපි ගත්තොත් එහෙම මුලින්ම මේ ඔක්කොම තීරු එකතු කරන්න. වටිනාකම එනවා පුතේ 2310ක්. අපි ගත්තොත් එහෙම ගමන් වියදම් 380ක් එනවා. තැපැල් වියදම් 380ක් එනවා. සංග්‍රහ වියදම් 550ක් එනවා. වෙනත් වියදම් වෙනත් කියවීමක් තියෙනවා. රුපියල් 1000ක. එතන තමයි ඔය ඔක්කොම එකතුව රුපියල් 2310ක් ඇයි. දැන් අපි මේක තුලණය කරලා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න ඕන. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න අවශ්‍ය. කොහොමද අපි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ? මේක තුලණය කරන්න මේ කියන්නේ. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරද්දී අපි ගත්තොත් එහෙම පුතේ ලැබීම් පැත්තේ තියෙනවා කීයක්ද 2500ක්. ඔන්න 2500 ලෙජර් ගිණුමක් තුලණය කරනවා වගේම තමයි. අර පැත්ත බැර පැත්ත තුලණය කරනවා වගේම තමයි. ලැබීම් පැත්තේ තියෙනවා 2500ක්. ඒක ගිහිල්ලා අපි දා ගන්නවා ගෙවීම් පැත්තට. එහෙනම් 2500ක් තිබ්බා පුතේ. එකෙන් වියදම් කරලා තියෙනවා කීයද 2310ක්. එහෙනම් 2500ක් තිබ්බා. එකෙන් වියදම් කරලා තියෙනවා 2310ක්. එහෙනම් අපේ ශේෂයක් එනවා පුතේ පහළට ගෙන යන 2500න් මේ 2310 අඩු කරාම කීයද 190ක ශේෂයක් එනවා පුතේ. 190ක ශේෂයක් එනවා. එහෙනම් අපි මේ ශේෂය පහළට අරගෙන යන්න ඕනේ. ශේෂය අපි පහළට අරගෙන යන්න. එහෙනම් තියෙනවා ශේෂය 190. එහෙනම් මේ ශේෂය අපේ ඉදිරියට අරගෙන එනවා ඊළඟ මාසේ මාර්තු මාසෙදී අපි ශේෂය ඉදිරියට අරගෙන යනවා. එතකොට අරගෙන ඉන්නේ කීයද පුතේ? ලැබීම් පැත්තේ 190. 190. මොන දැන් අපි ශේෂය දාලා. අර පැත්තට වැර පැත්තට අපි ශේෂය දාගත්තා. ඊළඟට පුතේ මේ ප්‍රතිපූර්ණය කරලා කියලා කියන්නේ අපි දන්නවා සුළු මුදල් භාරකාරයට ආරම්භය යම් කිසි වටිනාකමක් දෙනවා අග්‍රිමය. එයාට ඒක වියදම් කරන්න කියනවා.
ඒ වියදම් වෙච්ච ප්‍රමාණයට සරිලන මුදලක් නැවත ලබා දෙනවා. අපි ඒකට කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියලා. ඒ කියන්නේ ගිය මාසේ වියදම් වෙච්ච ප්‍රමාණයට සමාන මුදලක් නැවත ලබා දෙනවා. ඒ කියන්නේ 2310ක් පුතේ නැවත ලබා දෙනවා. ඒක තමයි මේ ප්‍රතිපූර්ණය කියලා කියන්නේ. අමාරුද? අමාරු නෑ. ප්‍රධාන මුදල් භාරකරු ගිය මාසේ වියදම් වෙච්ච ප්‍රමාණයට සමාන මුදලක් නැවත සුළු මුදල් භාරකරුට ලබා දෙනවා. ඒ වටිනාකම තමයි අපි මේ කියන්නේ සුළු මුදල් ප්‍රතිපූර්ණය කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කියලා. එහෙනම් පුතේ වියදම් කරේ 2310යි. නැවත ජන මාර්තු මාසේ වියදම් කරන්න ප්‍රධාන මුදල් භාරකාරයා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන වටිනාකම කීයකින්ද? 2310යි. 2310යි. ඔන්න අපි ඒක පිළියෙල කරගත්තා. හරි. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති. ඊළඟට එන්න පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ එයාලගේ අපි ගත්තොත් එහෙම දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අපි පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ නැගෙනතරු සුබසාධන සමිතියේ 2025 ජනවාරි මාසයේ අදාළ ගනුදෙනු කිහිපයක් දීලා තියෙනවා. ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න ඊළඟට ආදායම් වියදම් ගිණුම පිළියෙල කරන්න. ඒතකොට අපි ගත්තොත් ලැබීම් හා ගෙවීම් ගිණුම ආදායම් හා වියදම් ගිණුම. මොනවද මේ ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් හා වියදම් ගිණුම කියන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුමයි ආදායම් සහ වියදම් ගිණුමයි දෙකම වෙනස්. ඒතකොට මේවා ලාභ ආරමුණු කරන ඔගස් සංවිධාන ගිණුම් කරන්නේ මතක ඇති වලට පාඩමක් තියෙනවා. එතනින් අපි ඉගෙන ගන්නවා ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් හා වියදම් ගිණුම. ලැබීම් ගෙවීම් ගිණුම කියන්නේ පුතේ ඒක මුදල් පොතට සමානයි. ඒ කියන්නේ සියලුම මුදලින් ලැබෙන ඒවා සියලුම මුදලින් ගෙවන ඒවා තමයි ලැබීම් හා ගෙවීම් ගිණුම දාන්නේ. හැබැයි ආදායම් වියදම් ගිණුම කියන්නේ සියලුම ආදායම් සහ සියලුම වියදම් ටික සටහන් කරන්නේ. ආදායම් වියදම් කියන ඒවා මුදලින් ලැබිලා තියෙන්නත් පුළුවන් මුදලින් ලැබිලා නැති වෙන්නත් පුළුවන්. වියදම් කියන්නේ මුදලින් ගෙවලා තියෙන්නත් පුළුවන් මුදලින් ගෙවලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි කාලච්ඡේදයට අදාළ සියලුම ආදායම් සියලුම වියදම් ඇතුළත් කරලා තමයි අපි ආදායම් වියදම් හදන්නේ. අපි ඒකට කියනවා උපජිත පදනම කියලා. කාලච්ඡේදයට අදාළ සියලුම වියදම් සහ ආදායම් හඳුනා ගන්න ඕනේ. හැබැයි මුදල් ලැබීම් සහ ගෙවීම් ගිණුමේදී මුදල් පදනම මුදලින් කොයි වෙලේද ලැබුණේ මුදල් සේරම ටික සටහන් කර ගන්නවා. මුදලින් කොයි වෙලේද කිව්වේ මුදල් සේරම ගියපු ටික අදාළ ලැබීම් ගෙවීම් ජීවලේ ගිණුමේ සටහන් කරනවා. ඒකට මේ දෙක තමයි මේකේ ප්‍රධාන වෙනස. ඒකට ලැබීම් හා ගෙවීම් ගිණුම හදන්නේ අපි මුදල් පදනමට ආදායම් හා වියදම් ගිණුම හදන්නේ උපජිත පදනම. අපි මෙතනදී දෙකම ඉල්ලලා තියෙනවා. ලැබීම් ගෙවීම් ගිණුමත් ඉල්ලලා තියෙනවා. අනිත් එක ආදායම් වියදම් ගිණුම ඉල්ලලා තියෙනවා. අපි දෙකම හදන්න අවශ්‍යයි. එහෙනම් පුතේ අපි අදාළ ප්‍රශ්නේ කරගෙන යද්දිම දෙකම හදාගෙන යමු. පළවෙනි එක පුතේ අපි ගත්තොත් එහෙම ලැබීම් හා ගෙවීම් ගිණුමයි ආදායම් වියදම් ගිණුමයි හදන්න කියලා තියෙනවා 2025 එකයි එක අපිට මුදල් ශේෂය දීලා තියෙනවා. එහෙනම් පුතේ ආරම්භක ශේෂය මුදල් ශේෂය ඒක ලැබීම් හා ගෙවීම් ගිණුමට එන්න ඕනේ. ඇයි? ලැබීම් හා ගෙවීම් ගිණුමේ තමයි තියෙන්නේ සියලුම මුදල් ලැබීම් සහ සියලුම මුදල් ගෙවීම්. එහෙනම් අපි දා ගන්නවා පුතේ 2025 4යි එක අර ශේෂයක් තියෙනවා රුපියල් 42000. දා ගන්න 42000. ඒක එනවාද ආදායම් වියදම් ගිණුමට? ආදායම් වියදම් ගිණුමට එන්නේ. ඇයි ආදායම් වියදම් ගිණුමට එන්නේ මොනවද? ආදායම් සහ වියදම් විතරයි. ඒතර මුදල් කියන්නේ ආදායමක් නෙමෙයි. ඒක වත්කමක්. ඒකින්ද අපි ඒක ලැබීම් හා ගෙවීම් ගිණුමේ දාගන්න. ඔන්න එහෙනම් ආරම්භක ශේෂය දාගත්තා. ඊළඟට පුතේ 1.15 ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. ගොඩනැගිලි කුලී 7000ක් ගෙවලා තියෙනවා. ගොඩනැගිලි කුලී 7000ක් ගෙවලා. එහෙනම් මේක ඔයාගේ ගෙවීමක්. ඒක ඔයා දාගන්න අවශ්‍යයි. දාගන්න ලැබීම් හා ගෙවීම් ගිණුමේ ගොඩනැගිලි කුලී කියලා පුතේ මේ රුපියල් 7000. රුපියල් 7000 අපි ලැබීම් හා ගෙවීම් ගිණුමට බැර කරගමු. දැන් අපි ගත්තොත් එහෙම පුතේ ගොඩනැගිලි කුලී වලට අදාළව ගත්තොත් ආදායම් වියදම් ගිණුමේ අතිරේක තොරතුරු වල තියෙන්නේ 1.31 ජනවාරි හිඟ සමාජික මුදල් කියන එක විතරයි. එහෙනම් එතකොට උපජිත වියදමක් හෝ කලින් කරපු ගෙවීම් නැහැ. එහෙනම් පුතේ මේ ගොඩනැගිලි කුලිය සම්පූර්ණ ප්‍රමාණයම මාසෙට අදාළ වියදම විදියට අපි හඳුනා ගන්න. එහෙනම් වෙනසක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයම තමයි ඔයාගේ ආදායම් වියදම් ගිණුමනත්. එහෙනම් ගොඩනැගිලි කුලිය කියලා මොකද කරන්නේ? ඔයාගේ ආදායම් වියදම් ගිණුම හර කරගන්න 7000 වියදම් ඉඳ වියදම් දාන්නේ අපි අර පැත්තේ ආදායම් වියදම් ගිණුම. ඊළඟට එන්නේ දෙවෙනි එක සමාජික මුදල්. සමාජික මුදල් ලැබිලා තිනවා අපි ඒක දා ගන්න ඕනේ. අපේ ලැබීම් ගෙවීම් ගිණුමට සමාජික මුදල් ලැබිලා
කීයක්ද ලැබිලා තියෙන්නේ? ලැබිලා තියෙන්නේ පුතේ රුපියල් 45000යි. 45000ක් විතර. හරිද? එතකොට ඒක ලැබීම හා ගෙවීම ගිණුමට දැම්මට කවන්නේ නැහැ. මුදල් පදනමට හදන්නේ සියලුම මුදලින් ලැබෙන ඒවා විතරයි අපි ලැබීම හා ගෙවීම ගිණුමට යන්නේ. නම් ඔන්න අපි මුදල් ගිණුමට දාගත්තා රුපියල් 45000. හැබැයි ආදායම් වියදම් ගිණුමට එහෙම කරන්න පුළුවන්ද? ආදායම් ගිණුම වියදම් ගිණුමට අපි ආදායම තමයි හඳුනා ගන්න ඕනේ. මුදලින් ලැබුණා හෝ නැත අපි ආදායම හඳුනා ගන්න ඕනේ. දැන් කියනවා සමාජික මුදල් ලැබිලා තියෙනවා 45000. තව මාසයේ අවසානයේ හිඟ තියෙනවා 5000. එහෙනම් ඒක ලැබිලා නැති වුණත් කාල පරිච්ඡේදයේ ආදායම මුදලින් ලැබිලා නැතත් කාල පරිච්ඡේදයේ ආදායම අපි හඳුනා ගන්නවා. මුදලින් ගෙව්වේ නැතත් කාල පරිච්ඡේදයේ වියදම හඳුනා ගන්නවා. එහෙනම් සමාජික මුදල් කියලා අපි කීයද හඳුනා ගන්න උතේ? අතන 45000ක් මුදලින් ලැබුණා. හිඟ තියෙනවා 5000ක් ඔක්කොම තියෙනවා. එහෙනම් රුපියල් 50000ක් තමයි ඔයාගේ ආදායම සමාජික මුදල්. එහෙනම් ආදායම් වියදම් වීමට යන්නේ 50000. ඊළඟට පුතේ ජනවාරි මාසේ විදුලි බිල ලැබුණා. ලැබුණා කියන්නේ ගෙව්වද? ගෙව්වේ නැහැ. එහෙනම් ගෙව්වේ නැහැ කියන්නේ ඔයාගේ මුදල් ලැබීම හා ගෙවීම ගිණුමට යනවද? ලැබීම හා ගෙවීම ගිණුමට යන්නේ නැහැ. මුදලින් ගෙව්වේ නැත්තම් ලැබීම හා ගෙවීම ගිණුමට යන්නේ නැහැ. හැබැයි ජනවාරි මාසේ සාමාන්‍යයෙන් අපි දන්නවා විදුලි බිල මුදේ මේ මාසේ ගෙන්නේ ඊළඟ මාසේ. ඊළඟ මාසේ ගෙන්නේ ඊළඟ මාසේ. ජනවාරි මාසේ ගෙන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරියේ ගෙන්නේ මාර්තු මාසේ. එතකොට මාසයක් පහු වෙනවා සාමාන්‍ය විදුලි බිල. හැබැයි අපි ජනවාරි මාසේ වියදම ජනවාරි මාසේ හඳුනා ගන්න ඕනේ. එහෙනම් මොකේද යන්න ඕනේ? ඔයාගේ ආදායම් වියදම් ගිණුමට යන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්. ඒක මුදලින් ගෙව්වේ නැති වුණත් විදුලි ගාස්තු කියලා ඔයාගේ කොහෙද යන්නේ? ආදායම් වියදම් ගිණුමේ අපි ඒක හර කරන්න ඕනේ. එහෙනම් ඔයා දාගන්න ආදායම් වියදම් ගිණුමේ මේ රුපියල් 5000 ලැබිච්ච විදුලි ගාස්තු. අනිවාර්යෙන් මේක පෙන්නන්න. ඊළඟට පුතේ 1.19 තැපැල් ගාස්තුවක් ගෙවලා තියෙනවා. තැපැල් ගාස්තුවක් ගෙවලා තියෙනවා රුපියල් 3000ක. මුදලින් ගෙවුවා නම් අපි ලැබීම හා ගෙවීම ගිණුමකට යනවා. කීයක්ද? රුපියල් 3000ක්. ඒතකොට මං කිව්වා උපචිත වියදම් හෝ කලින් ගෙවීම මේක නෑ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම කොහෙද යන්න ඕනේ? ඒක ඔයාගේ වියදමක් විදියටත් පෙන්වන්න ඕනේ. ආදායම් වියදම් ගිණුමේ කර කරන්නේ 3000ම. ඊයකට 3000ම දාගන්නවා කාලච්ඡේදයේ වියදම විදියට. ඊළඟට තව එකක් තියෙනවා පුතේ. ඇතුළත් වීමේ ගාස්තු ලැබිලා තියෙනවා. ඇතුළත් වීමේ ගාස්තු අපිට ආදායම් මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනින්ද අපි මුලින් මේක දාගන්නේ කොහෙටද? ඔයාගේ ලැබීම් ගෙවීම් ගිණුමේ දාගන්න ඇතුළත් වීමේ ගාස්තු කියලා. ඇතුළත් වීමේ ගාස්තු කියලා රුපියල් 5000ක් ලැබිලා තියෙනවා පුතේ. එහෙනම් මුදල් ලැබීමක් අපි දාගන්නවා. ඒ වගේමයි අපිට ලැබිච්ච මුදල පුතේ අපි අපේ කාලච්ඡේදයේ ආදායම විදියටත් හඳුනා ගමු. ඇතුළත් වීමේ ගාස්තු කියලා 5000 දාගන්න ඔයාගේ ආදායම් සහ වියදම් ගිණුමේ බැරපැත් ආදායමක් ලැබිලා. එහෙනම් ආදායමක් විදියට ඔයා දාගන්න 5000ක් ඔයාගේ ලැබීම් ආදායම් හා වියදම් ගිණුමේ රුපියල් 5000 බැර කරගන්න. ඊළඟට 1.25 කුලී ගෙවලා තියෙනවා. මුදලින් ගෙවලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ලැබීම් ගෙවීම වලට යන්න ඕනේ පුතේ. ලැබීම් ගෙවීම් ගිණුමට යනවා කුලී ගෙවීම රුපියල් 12000 අපි දාගත්තා. 12000 දාගත්තා. ඊට අමතරව මේ කුලිය කාලච්ඡේදයේ වියදම විදියට අපිට හඳුනා ගන්න ඕනේ. මොකද උපජිත කියලා නෑ. එහෙනම් පුතේ අපි මේක මේ කාලච්ඡේදයේ වියදම විදියට කුලිය කියලා දා ගන්නවා රුපියල් 12000. 12000. දැන් අපි මේ ගිණුම් දෙක තුලණය කරමු. තුලණය කරන එක නම් අමාරු නෑ. මුලින්ම අපි ගත්තොත් එහෙම මෙතන නම් අර පැත්තේ එකතුව 92000ක් තියෙනවා පුතේ. ඒකත් අපි බැර පැත්තට ගෙල්ලා දා ගන්නවා. බැර පැත්තට ගෙල්ලා දා ගන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් අපි ශීර්ෂය 15ට ගෙන යන්න ඕනේ. 92000ක් තියෙනවා පුතේ. මේක එකතුව ගත්තොත් එහෙම බැර පැත්තේ මෙතන තියෙනවා 22000ක්. එහෙනම් මේ 92000න් අඩු කරන්න ඕනේ අපි 22000ක්. එතකොට ඔයාගේ 15ට ගෙන යන ශීර්ෂය. ඊට 70000ක් එනවා පුතේ. 15ට ගෙන යන ශේෂය 70000ක්. එහෙනම් ඒක තමයි ඊළඟ මාසෙත් ඔයාගේ ඉදිරියට ගෙන එන ශේෂය. එහෙනම් ඊළඟ මාසෙ ඉදිරියට ගෙන එන ශේෂය ඊයද 70000යි. ඔන්න අපි ලැබීම් ගෙවීම් ගිණුම තුලණය කරා. ගැටලුවක්. ඊළඟට ඔයාගේ තුලණය කරන්න ඕන පුතේ
ආදායම් සහ වියදම් මේක වැදගත්. ආදායම් හා වියදම් කිරීම ගණිතදී අපි ගත්තොත් එහෙම බැර පැත්තේ ශේෂය අපිට පේනවා වැඩි කියලා. 55000යි. ඒකම ගෙනල්ලා ඔයා මොකද කරන්නේ? අර පැත්තට දාගන්න. අපි 55000 දාගන්න. අපි ගත්තොත් එහෙම මේකේ වියදම් වල එකතුව 7000යි 5000යි 3000යි 12000යි. ඒ හතර එකතු වෙනවා පුතේ 27000. එහෙනම් 55000ක් තියෙනවා. ඒකෙන් අපි අඩු කරනවා 27000. එයාට ශේෂයක් එනවා 28000ක. දැන් මේක අපි ඉස්සරහට ගෙනියනවද? ඉස්සරහට ගෙනියන්නේ නැහැ. දැන් අපේ ආදායමට වඩා වියදම අඩුයි. කියන්නේ ආදායම වැඩි, වියදම අඩුයි. එහෙනම් ලාභයක් තියෙනවා. හැබැයි අපි ඉගෙන ගන්නවා ආදායම් වියදම් විදුම් හදද්දී පුතේ. එතන අපි ලාභය කියන්නේ නැහැ. මෙතන වෙනස් වචනයක් ලස්සන වචනයක් කියනවා අතිරික්තය. ආදායමට වඩා වියදම අඩුයි. නැත්තම් වියදමට වඩා ආදායම වැඩි නම් අපිට එතන තියෙන්නේ අතිරික්තයක්. ලාභයක් තමයි අපි සාමාන්‍ය ව්‍යාපාරයෙන්. හැබැයි අපි ලාභ කියන්නේ නැහැ. මෙතන කියන්නේ අතිරික්තය. කොයි වෙලාවක හරි වියදම වැඩි වුණොත් එම ආදායමට වඩා. ආදායමට වඩා වියදම වැඩි නම් වියදම් වැඩි. එතනදී අපි කියනවා අලාභයක් එන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක. හැබැයි අලාභ කියන්නේ අපි කියන්නේ මොකක්ද? ඌනතාවය. දැන් මෙතන තියෙන්නේ ආදායම වැඩි පුතේ වියදමට වඩා. එහෙනම් අපි කියනවා මේකට ලස්සනට අතිරික්තය කියලා. ආදායම වැඩි වියදමට වඩා. එහෙනම් අපි ඒකට කියනවා අතිරික්තය. එහෙනම් අතිරික්තයක් තියෙනවා පුතේ ඔයාගේ රියල් 28000ක. 28000ක අතිරික්තයක්. ඔන්න අපි ඒක හොයාගත්තා. 28000 අතිරික්තය. 28000 අතිරික්තය. හරිද? මම හිතනවා පැහැදිලි ඇති. ඊළඟට එන්න පුතේ ඊළඟ ප්‍රශ්න වලට. ඊළඟට තියෙන ප්‍රශ්න ටික. අපි ගත්තොත් එහෙම ඊළඟට බලන්න මොකක්ද තියෙන ප්‍රශ්නය කියලා. ඊළඟට තියෙන පුතේ ඔයාලගේ බැංකු සැසඳුම් වලට අදාළ ප්‍රශ්නයක්. බැංකු සැසඳුම් වලට අදාළ ප්‍රශ්නයක්. වැදගත් ප්‍රශ්නයක්. අනිවාර්යෙන්ම විභාගෙට එන තවත් ප්‍රශ්නයක්. මේ පාරත් විභාගෙදී 100%ක්ම කියනවා. අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නේ විභාගෙට එනවා. ඒකින්ද මේක හොඳට බලන්න. අනිවාර්යෙන්ම විභාගෙට එන ප්‍රශ්නයක්. අපි ගත්තොත් එහෙනම් බලන්න පුතේ දීලා තියෙන තොරතුරු මොනවද කියලා. මයුර වෙළඳ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ බැංකු ගිණුම හා 1.31 ලැබුණු බැංකු ප්‍රකාශනය දීලා තියෙනවා. මොකද කරන්නේ? බැංකු සැසඳුම් ගිණුමක් හදන්න දුන්නොත් එහෙම පුතේ මෙතන කියන සංශෝධිත බැංකු ගිණුමයි බැංකු සැසඳුම්. හරිද? අපි මුලින්ම බැංකු ගිණුමයි අපේ ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශයේ සංසන්දනය කරනවා. කියන්නේ බැංකු ගිණුමේ හර පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි. බැංකු ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශයේ හර පැත්ත. අපි ගත්තොත් එමු අපි සංසන්දනය කරන්න. මුලින්ම අපි බැංකු ගිණුම ගත්තා. බැංකු ගිණුමේ හර පැත්ත. එයාගේ වම් අත පැත්ත. හර පැත්තේ තියෙනවා 19000ක් ආරම්භක ශේෂය. හරිනේ. බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය 19000. එතකොට ඒක වෙනසක් නෑ. ඊළඟට එන්න චෙක්පත් තැන්පත්. D 0.3. බලන්න D 0.3 3 තියෙනවද? ආ ඒක තියෙනවා. D 0.2 4000යි 4000. ඒක තියෙනවා. ඊළඟට බැංකු ගිණුමටවත් P165 6000 P165 මේ P165 6000 ඔන්න බැංකු ප්‍රකාශයේ තියෙන. එහෙනම් එකක් දිග. ඊළඟට L238 5000. L238 5000 තියෙනවද? L238 5000 නෑ. එහෙනම් පුතේ තැන්පත් කරා තාම නිෂ්කාශනය වෙලා නැති ඔන්න එක චෙක් පදක් අපි හොයාගත්තා. එතකොට අපි ඒකට කතිරයක් දාගන්න. වායි කරද්දී එහෙම. තියෙනවා නම් අපි හරි ලකුණු දාගන්නවා. නැත්නම් අපි කතිරයක් දාගන්න. ඔන්න අපි කතිරයක් දාගමු දැන් මේකට L238ට ඒක නෑ කියලා. විභාගිත කරන්නෙත් එහෙම. ඊළඟට තියෙනවා මුදල් තැන්පතු 3000. මුදල් තැන්පතු 3000යි මේ මුදල් තැන්පතු 3000. එහෙනම් ඒකට හරියක් දාගත්තා. මෙතනත් අපි හරියක් දාගන්න. එහෙනම් ඔන්න අපි හර පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි සංසන්දනය කරලා ඉවරයි. ඊළඟට එන්න බැංකු ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශයේ හර පැත්ත. ගෙවීම් කියලා තියෙන පුතේ H.2.6 3500. බලන්න. H.2.6 ඔන්න තියෙනවා බැංකු ප්‍රකාශය. එහෙනම් ඒකට අපි හරියක් දාමු. ඊළඟට H.2.7. H.2.7 4000ක් තියෙනවා. අපි බලමු මේක තියෙනවද කියලා. එකක් තියෙනවා මේ H.2.7 4000ක්. ඊළඟට H.2.8 2000. අපි බලුවොත් මේ H.2.8 ඒ 2000 එක නෑ. එහෙනම් ඊකට අපි මොකද කරන්නේ? මෙන්න කතිරයක් දාගන්න. ඊළඟට එන්න H.2.9 6000යි. H.2.9 6000 ඉන්නවා. එහෙනම් ඒකට අපි හරියක් දාගන්න පුළුවන්. අපි දැන් ගත්තොත් එහෙම මේකේ ගනුදෙනු දෙකක් තිබුණේ නැහැ. එකක් තැන්පත් කළා නිෂ්කාශනය නැත්තම් උපලද්දිනෝ චෙක් L238 5000 අපි අඳුනගත්තා. ඊළඟට නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පතක් අඳුනගත්තා H.2.8. අපි ඒක නිකුත් කරා. තාම බැංකුවට ගිහිල්ලා නැහැ ගෙවි. ඇයි මාස 6ක් දක්වා තියෙනවා. සාම සැපයුම් කාර්යය එක බැංකුවට ගිහිල්ලා දෙන්නේ නැතුව ඇතියාට කල් තියෙන ඉන්න මාස 6ක් තියෙන ඉඳ යා තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒකින්ද බැංකුවට ගිහිල්ලා නැහැ. H.2.8 2000 ගිහිල්ලා නැහැ. ඊළඟ අපි බැංකු ප්‍රකාශයට ආවා.
බැංකු ප්‍රකාශයේ සමහර ඒවා තියෙනවා පුතේ අපි සටහන් කරගත්තේ නැතිව. අයි ඒවා අපේ මුදල් පොතට අයි බැංකුවට ඇවිල්ලා තියෙනවා නම් අපි ඒවා අපේ මුදල් පොත්වල සටහන් කරගන්න ඕනේ. අපි ඒවා දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. අන්න ඕන දැන් බැංකු ප්‍රකාශය ඇවිල්ලා තියෙනවා. අපි ආවම තියෙනවා ණය ගැති ප්‍රේෂණයක් 10000. එහෙනම් ණය ගැතියගෙන් සල්ලි හම්බෙලා. එහෙනම් අපිට මුදල් ඇවිල්ලා. ඒක හැබැයි අපි තාම දාගෙන නැහැ. එහෙනම් අපි ඒක දාගන්න අවශ්‍යයි. ඊළඟ බැංකු ගාස්තු අය කළා මේ. බැංකු ගාස්තු 1500ක් අය කරනවා. ඒකත් අපි බැංකුවෙන් අපෙන් අඩු කරලා එහෙනම් වියදමක් විදිහට අඩු කරලා ඒක අපේ මුදල් අඩු වෙලා අපි තාම ඒක හැබැයි මුදල් ගිණුමෙන් අඩු කරගෙන නැහැ. එහෙනම් අපි ඒක අඩු කරගන්න ඕනේ. අපි ඒක බලමු. ඊළඟට ස්ථාවර නියෝග. අපි කියලා තියෙනවා අපේ රක්ෂණ වාරිකයේ තියෙන හැම මාසෙම එනවා. ඒකේ ඔයාලා අපේ බැංකු ගිණුමෙන් අඩු. අපි ඒක දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඔන්න ස්ථාවර නියෝගයකුත් 4000ක අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් හදන්න ගන්න ඕනේ මොකක්ද? සංශෝධිත මුදල් ගිණුම. එහෙනම් මොකද කරන්නේ? සංශෝධිත මුදල් ගිණුම හදද්දී මුලින්ම පුතේ අවසානයේ තියෙන මේ බැංකු ගිණුමේ තියෙන අවසාන ශේෂය වාගේ දාගන්න. ඒකේ තියෙන නම් හර ශේෂයක් 21500යි. ඔන්න අපි දාගන්න. 21500 දාගන්න ලබ. අපි දාගත්ත පුතේ 21500. ඊළඟට දැන් අපි බැංකුවෙන් අපෙන් අඩු කරගෙන බැංකුවේ අපිට එකතු කරගෙන තියෙන ගනුදෙනු ටික අපේ මුදල් පොතට අරගෙන ඉන්න එකයි කරන්නේ. හරිද? බැංකුවෙන් අඩු කරගෙන බැංකුවෙන් එකතු කරලා තියෙන ඒවා අපේ මුදල් පොතට අරගෙන එන්නේ. කියන්නේ බැංකුව බැර කරලා නම් අපි මුදල් පොතට හර කරගන්න අවශ්‍යයි. බැංකුව අපෙන් හර කරලා නම් අපි මුදල් ගිණුමෙන් බැර කරගන්න අවශ්‍යයි. හරිද? එහෙම ගත්තොත් එහෙම පුතේ ඔන්න අපිට ලැබිලා තියෙනවා ණය ගැති ප්‍රශ්න. මුදල් ලැබිලා. මුදල් ලැබුණා නම් මුදල් හර කරගන්න ඕනේ. අපි තාම සටහන් කරගෙන නැහැ. එහෙනම් අපි දා ගන්නවා සටහන් නොවු රිජුවේෂන කියලා මේ 10000 හර කරගන්න. ඒ මුදල් පොත හර වෙන්න. මුදල් ගිණුමට අපි දාගත්තේ නැහැ. අපි දැනගෙන හිටියේ නැති. ඔන්න අපි දැනගන්නවා දැන් අපි ඒක දාගන්න. ඊළඟට තිබ්බ පුතේ මේ බැංකු ගාස්තු 1500. බැංකු ගාස්තුවක් ගිහිලා තිබ්බ පුතේ 1500ක. දැන් තමයි අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. එහෙනම් බැංකු ගාස්තු අපෙන් අඩු කරලා එහෙනම් අපි මොකද කරන්නේ? අපි ඒක බැර කරගන්න. ඒ මුදල් අඩු වෙනවා. එහෙනම් අපි බැර කර ගන්නවා පුතේ. ඊළඟට ගත්තොත් එහෙම තව එකක් තිබ්බා ස්ථාවර නියෝග මත ගෙවීමක් 4000. බැංකුව අපෙන් ස්ථාවර නියෝගයක් ගෙවලා. එහෙනම් මුදල් අඩු වෙලා. මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් ගිණුම අපි ආපහු බැර කරගන්න අවශ්‍යයි. 4000කින් අපි එනම් අඩු කරගන්න. දැන් අපි මුදල් ගිණුම තුලනය කරමු. තුලනය කරොත් එහෙම අර පැත්තේ 21500ක් එනවා. අපි ඒක ගිහිල්ලා බැර පැත්තට දාගන්න. මේ 21500යි 10000යි 21500යි හර පැත්ත. අපි ඒකම ගෙලල්ලා කොට දාගන්න බැර පැත්තට දාගන්න. ඊළඟ මොකද කරන්නේ? බැර පැත්තෙන් අපි එකතුව ගන්න. බැර පැත්තේ පුතේ ගණුදෙනු දෙකක් තියෙනවා මේ 4000කුයි 1500 දෙක එකතුව කීයද? 5500ක් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ 31500න් අඩු කරන්න ඔයාගේ 5500. එහෙනම් ඔයාගේ ශේෂයක් එනවා පුතේ 26000ක. 26000ක ශේෂයක්. ඔන්න අපි ශේෂය හොයාගත්තා සංශෝධනය කරලා හොයාගත්තා ශේෂය. ඊළඟට අපි හදන්න ඕනේ පුතේ බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න අවශ්‍යයි. එහෙනම් ඔන්න අපි ගන්නවා බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය මුලින්ම ගන්න මොකක්ද? මුදල් පාලන ගිණුමේ සංශෝධිත ශේෂය. මේක තමයි අපේ ආකෘතිය. දැන් මුදල් පාලන ගිණුමේ සංශෝධිත ශේෂය වෙනවා කීයක්ද? රුපියල් 26000. ඊළඟ මේක එකතු සහ අඩු කිරීම කරන්න ඕනේ. එකතු සහ අඩු කිරීම කරන්න ඕනේ. හරිද? මොනවද එකතු කරන්නේ? මොනවද අඩු කරන්නේ? දැන් අපි ගත්තොත් එහෙම අපි ඉන්නවා අනිත් පැත්තෙන් කවුද ඉන්නේ? බැංකුවේ. හරිද? දැන් මොනවද අඩු කරන්නේ මොනවද එකතු කරන්නේ කියලා මම මේ පැහැදිලි කරන්න යන්නේ. හරිද පුතේ? අපි හිතමු දෙන්නගේම ශේෂය 1000යි. දෙන්නමගේ ශේෂය 1000යි. හරිද? අපිට චෙක් පතක් තියෙනවා. අපි සැපයුම් කාර්යයට චෙක් පතක් රුපියල් 500ක චෙක් පතක් දෙන්න. අපි චෙක් පතක් දෙද්දි මොකද කරන්නේ? අපි අපේ මුදල් පොතෙන් අඩු කරනවා. අපි කරන්නේ 500ක චෙක් පතක් කියලා හිතමු 500ක් අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ශේෂය අඩු වෙනවා. අපේ ශේෂය 500ක් බවට පත් වෙනවා. හැබැයි තාම මේක බැංකුවෙන් අඩු කරලා නැහැ. ඒ බැංකුවට ගිහිල්ලා දීලා නැහැ නේ සැපයුම් කාර්යය. එතකොට එයා තාම බැංකුවට ගිහිල්ලා දීලා නැහැ. එහෙනම් එයා තාම ඒක තියාගෙන ඉන්නවා. ඒකින්ද බැංකුවේ ශේෂය මොකද වෙන්නේ? බැංකුවේ ශේෂය 10ම තමයි. බැංකුවේ ශේෂය 10යි. අපේ ශේෂය මොකද වෙලා තියෙන්නේ? අපේ ශේෂය 500. ඒ අපි අඩු කරගත්තා. අපි චෙක් පත නිකුත් කරන වෙලාවෙම අපි අඩු කරගත්තා. අපි අපේ මුදල් පොතෙන් අඩු කරා බැංකුව අඩු කළා නැහැ. දැන් අපි පාලන ගිණුම මුදල් පාලන ගිණුම සංශෝධනය කරා. ඒකෙන් අපි හොයාගන්න යන්නේ මොකක්ද? බැංකු ප්‍රකාශයේ අනුව ශේෂය. හරිනේ. මුදල් පොතේ ශේෂයයි
බැංකු ප්‍රකාශයේ ශේෂය අසමාන වුණාම ඒ දෙක සංසන්දනය කරලා තමයි අපි මේ බැංකු සැසුම් ප්‍රකාශය හදන්නේ. අපි දැන් හොයන්න යන්නේ මුදල් පාලන කිරීමේ ශේෂය භාවිතා කරලා බැංකු සැසුම් ප්‍රකාශයේ අනුව අපි බැංකු ප්‍රකාශයේ ශේෂය මේ හොයන්නේ. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම අපේ ශේෂය අඩුයි බැංකුවේ ශේෂය වැඩි. එහෙනම් මොකද කරන්නේ? දැන් අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය වැඩි නම් අපේ තියෙන අඩු ශේෂයක් බැංකුවේ තියෙන වැඩි ශේෂයක්. ඒකින්ද තමයි පුතේ මේ ඉදිරිපත් නොවූ චෙක්පත් ටික අපි නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්පත් ටික එකතු කරන්නේ. හරිද? මේක තමයි තියෙන්නේ. මේක තමයි පැහැදිලි වෙන්නේ. හරිද? ඇයි අපි මේක එකතු කරන්නේ? තමයි අර කටපාඩම් කරලා කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න එපා එකතු කරන්න. එකතු කරන්න පුතේ මේ හේතුව. අපේ ශේෂය අඩුයි බැංකුවේ ශේෂය වැඩි. එහෙනම් අපි මොකද කරන්නේ? අපේ ශේෂයට මේ ඉදිරිපත් නොවූ චෙක්පත් ටික එකතු කරාම අන්න බැංකුවේ ශේෂය එනවා. අන්නේ තියරිය. ඒක තමයි තර්කය. අන්න ඒකින්ද අපි ඒක එකතු කරා. ඉදිරිපත් නොවූ චෙක්පත් ටික එකතු කරනවා. ඒක තමයි නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරන්නේ. දැන් අපි ඔගේ අනිත් පැත්තට ගමු. දැන් පුතේ අපිට චෙක්පතක් හම්බ වෙනවා. ණයක තියාගෙන චෙක්පත හම්බ වෙනවා. අපි ගිහලා බැංකුවට දානවා. බැංකුව අතර දන්නවා අයලා සමහරලාට එක දවසින් යාලා තැන්පත් කරගන්නේ නැහැ. නිෂ්කාශනය වෙන කාලයක් දවස් දෙකක් යන්න පුළුවන්. මාසේ අන්තිම ගිහිල්ලා අපි චෙක්පත් ටික දැම්මේ. එහෙනම් 1.31 දැම්මා. ඒක නිෂ්කාශනය වෙන සාමාන්‍ය 2.1 2.2 වගේ වෙන්න පුළුවන්. මහජන බැංකුව අපිට තියෙන්නේ අපිට චෙක්පත් හම්බුනේ POC එකේ ලංකා බැංකුව. ඒකට දවස් දෙකක් යනවා සාමාන්‍ය නිෂ්කාශනය. හරිද? අපි මොකද කරන්නේ? අපි චෙක්පත් තැන්පත් කරන වෙලාවෙම අපි දාගන්නවා. ඔන්න එකතු කරගත්තා. එකතු කරගත්තා 500. දෙන්නගේම ශේෂ දෙක 1000 තිබ්බේ. අපි දැන්පත් කරපු ගමන් 500 එකතු කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපේ ශේෂය 1500 වෙනවා. හරිද? 1500 වෙනවා. හැබැයි බැංකුව මොකද කරන්නේ? බැංකුව තාම එකතු කරගෙන නැහැ. බැංකුවට එකතු වෙන එක නිෂ්කාශනය වෙන නැත්නම් උපලબ્ධි වෙන්න කාලයක් යනවා. ඉතින් බැංකුව එකතු කරගෙන නැහැ. ඔන්න අපේ ශේෂය වැඩි. බැංකුව අඩුයි. අපේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයේ එවන ශේෂය අපිට වඩා අඩුයි. අපි වැඩි බැංකුව අඩුයි. එනකොට දැන් මේ 26000 කියන එක අපේ ශේෂය වැඩියෙන් තියෙනවා. අපි දැන් හොයන්න යන්නේ බැංකු ප්‍රකාශන බැංකුවේ එවුව ශේෂය. එහෙනම් අපේ ශේෂය වැඩි. අපේ ශේෂයෙන් අපි ඔය තැන්පත් කළත් උපලબ્ධි නොවූ චෙක්පත් ටික අඩු කරාම අන්න බැංකුවේ ශේෂය එනවා. අන්න තරක. අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂය අඩුයි. අපි හොයන්න යන්නේ බැංකුව අනුව ශේෂය. එහෙනම් බැංකුවේ තියෙන අඩු ශේෂය හොයාගන්න මොකද කරන්නේ? අපේ ශේෂයෙන් අපි බැංකුවේ ඔය උපලબ્ධි නොවූ චෙක්පත් ටික අඩු කරාම අන්න එනවා බැංකුවේ තියෙන ශේෂය. ඒකින්ද තමයි ඒක අඩු කරන්නේ. ඒකින්ද තමයි පුතේ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් ටික එකතු කරලා තැන්පත් කළත් උපලબ્ධි නොවු නැත්නම් තැන්පත් කළා නිෂ්කාශනය නොවු චෙක්පත් ටික අඩු කරන්නේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. එහෙම ගත්තොත් එහෙම මෙතන පුතේ ගනුදෙනු දෙකක් තිබ්බා. අපි බැංකුව පැත්තෙන් අපේ බැංකුව ගිණුමේ H මේ 0.6 චෙක්පත H 0.8 චෙක්පත H 0.8 චෙක්පත පුතේ නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පතක් විදිහට අපි හඳුනාගත්ත වටිනාකම කීයද? රියල් 2000. ඒක එකතු කරනවා. ඒක එකතු කරනවා. එක චෙක්පතයි දින්න අපි ඒක එකතු කරන්න ගන්නවා. ඊළඟට අපි මේකෙන් අඩු කරනවා පුතේ තැන්පත් කළා නිෂ්කාශනය නොවු චෙක්පත. එක චෙක්පතක් තිබ්බා. මොකද්ද මේ? L 238 චෙක්පත. එහෙනම් පුතේ අපි ඒක අඩු කරමු. L 238 චෙක්පත. අපි ඒක අඩු කරමු. එතන වටිනාකම තියෙනවා කියලාද පුතේ? රුපියල් 5000ක්. 5000ක් තියෙනවා. ඒක අපි අඩු කරගන්න. 5000 අපි අඩු කරමු. හරි. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම ඔයාලගේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු එක චෙක්පතක් තිබ්බා. ඒක එකතු කරා. තැන්පත් කළා නිෂ්කාශනය නොවු චෙක්පත අඩු කරා. අපි එකතු කරොත් එහෙම 26000ට මේ 2000 එකතු කරා 28000යි. ඉතින් පුතේ මේ 5000 අඩු කරන්න ඕනේ. එහෙනම් 5000 අඩු කරාම එනවා රුපියල් 23000. බලන්න. ඔයාගේ බැංකු ප්‍රකාශයේ අනුශේෂයක් මේ 23000. 23000. හරිද? දැන් සමහර දරුවෝ ඉන්නවා මං කිව්වා පාඩම් කරලා නැහැ මොනවත්ම කරලා නැහැ අවසාන මොහොත වෙනකන් ඉන්නේ. අඩුම තරමේ පුතේ මේක බලාගෙන කටපාඩම් මම කියන්නේ අපි දිනුම් කරන එකයි මම කවදාවත් කටපාඩම් කරලා කොට දාගන්න කියලා කියන්නේ නැහැ. දැන් අවසාන මොහොතේ මොනවත්ම කරලා නැත්තම් අඩුම S1 හරි ගන්න ඕන නම් මොනවා හරි කරගන්න ඕනේ විභාගෙට ගිහින්. හරිද? දැන් අපි දවස් 5කින් විතර විභාගය පටන් ගන්නවා. දැන් මොනවත් මම කරලා නැහැ. මම ෆේල් වෙයිනේ කියලා හිතන දරුවෙක් ඉන්නවා නම් අඩුම මේ ටික කටපාඩම් කරගෙන යන්න. මොකද්ද? අපි මුදල් පාලන ගිණුම හදනවා. මුදල් පාලන ගිණුමට ආරම්භක ශේෂය දාගන්න. ඒක පුතේ හරියට බලා ගන්න ආර ශේෂයක්ද බැර ශේෂයක්ද? බැර ශේෂයක් නම් ශේෂය මේ පැත්තේ නෙමෙයි ඉන්නේ මේ පැත්තට එන්න. හරිද? ඒක හරි දාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන ආර ශේෂය. මේ 21500 මේ මෙතන මේ 2.1 හරට ශේෂය ඇවිල්ලා තියෙනවා.
ඒක අපි දාගන්න. ඊළඟට පුතේ බැර වෙන්න ඕනේ සහ හර වෙන්න ඕනේ ටික මේ ටික හරි යටපාඩම් කරගෙන යන්න. ඍජු ප්‍රේෂණ හර වෙන්න ඕනේ බැංකු ගිණුමට. ඒක බලලා ඒතකොට බැංකු ප්‍රකාශයෙන් ඍජු ප්‍රේෂණ තියෙනවා නම් අනේ දෙවියනේ කියලා හර කරන්න. ඊළඟට ස්ථාවර නියෝග ගෙවීම් තියෙනවා. ඊළඟට බැංකු ගාස්තු තියෙනවා. ඒ වගේ ඒවා වියදම් අඩුවීම් ඒවා බැර වෙන්න ඕනේ. අඩුවම මේ ටික හරි බලාගෙන යන්න. ඊළඟට ගිණුම ගහන ටීවීමක් ගාලා ශේෂය දාගෙන ඍජු ප්‍රේෂණ එකතු කරලා මේ දෙක අඩු කරන්න. ඊට පස්සේ තුලනය කරන්න. තුලනය කරාම ඔයාට ශේෂයක් එයි. ඒක ගෙල්ල ඔයා මුදල් පාලන ගිණුමේ ශේෂය කියලා දාන්න. හරිද? ඊළඟට ඔයා මතක තියාගන්න එකතු කරන්න ඕනේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුච කටපාඩම් කරගෙන යන්න මොනවත්ම දන්නේ නැති දරුවෝ. හරිද? මේක හරි බඩාවනවා ඒකම ගිහිල්ලා විභාගෙදි කරන්න ලකුණු කීයක් හරි අරගෙන විභාගේ පාස්. එහෙනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් පත් ටික අපි එකතු කරනවා කියලා ඔන්න බලාගෙන. ඊට පස්සේ එහෙම චෙක් තියෙනවා නම් ඒව බලලා එකතු කරගන්න. ඊළඟට tempat කළා නිෂ්කාශනය නොවු චෙක් පත් තියෙනවා. ඒක අඩු කරනවා. ඒක අඩු කරන්නේ ඒක කියලා හිතාගන්න. කටපාඩම් කරගෙන ගියා. නිෂ්කාශනය නොවු චෙක් පත් ටික අඩු කරා. එතකොට ඔයාට බැංකු ප්‍රකාශය අනුව ශේෂය. ඒ කියන්නේ මොනවත්ම දන්නේ නැති මෙලෝදියක් දන්නේ නැති පන්ති ගිහිල්ලා නැති පාඩම් කරලා නැති දරුවෙක් ඉන්නවා නම් ඒ විදිහට අඩුම මේ මුදල් ගිණුමට යන්න ඕනේ හර වෙන්න ඕනේ බැර වෙන්න ඕනේ ටික බලාගෙන යන්න. ඊට පස්සේ බැංකු සැලසුම් ප්‍රකාශයේ එකතු කරන්න ඕනේ එකයි බැර කර අඩු කරන්න ඕනේ එකයි බලාගෙන කටපාඩම් කරගෙන ගිහලා මේක හරි කරලා ලකුණු 30ක් හරි අරගෙන විභාගේ පාස්. අපරාධේ විභාගේ ෆේල් වෙන්න එපා. හරි. ඊළඟටම පුතේ අපේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි එකට. දෙවෙනි එකේ තුන්වෙනි එකට. දෙවෙනි එකේ තුන්වෙනි එක වැරදි නිවැරදි කිරීම අනිවාර්ය ප්‍රශ්නයක්. මේ පාර විභාගෙත් එනවා. වැරදි නිවැරදි කිරීම බලන්න මේ ප්‍රශ්නේ පුතේ. අපි ගත්තොත් එහෙම පසිඳු ව්‍යාපාරය මගින් 2024 12/21 දින පිළිල කරන ලද ශේෂ පිරික්සුම අසමාන වේ. පහත වැරදි හා අඩුපාඩු සිදු ඇති බව සොයා ගන්නා ලදී. අවිනිශ්චිත ගිණුමේ ශේෂය හරට 1300ක් දීලා තියෙනවා පුතේ. අපි ගත්තොත් එහෙම රුපියල් 6000 විකුණුම් ඉන්වොයිසිය සම්පූර්ණයෙන්ම මග හැරී ඇත. අත්පිරේ ගිණුම් 4500 විකුණුම් ගිණුමේ 5400ක් ලෙස සටහන් කර ඇත. මලික්ගෙන් ණයට ගැනුම් රුපියල් 2500ක් ගනුදෙනුව දෙපාරක් සටහන් කර ඇත. විදුලි ගාස්තු ගිණුමේ ශේෂය 4000ක් ශේෂ පිරික්සුමේ බැරවැත්තේ ලියා ඇත. 3800ක් ණය ගැති ලැබීම ණය ගැති ගිණුම හර කර ඇත. ඊට වැරදි නිවැරදි කර අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න. හරි. අපි බලමු කොහොමද පුතේ මේක කරන්න කියලා. මුලින්ම අපි වැරදි ටික නිවැරදි කරන්න ඕන. එහෙනම් පළවෙනි එක පුතේ විකුණුම් ඉන්වොයිසිය මගේ හැරිලා. පළවෙනි එක විකුණුම් ඉන්වොයිස් එක මගේ හැරිලාලු පුතේ. අපි ගත්තොත් එහෙම විකුණුම් සටහන් කරන්නේ කොහොමද? විකුණුම් ඉන්වොයිසිය ලැබුණා. ඔන්න අපි දැන් මුලින්ම බලමු පුතේ හරියට මොකද අපි ওই විකුණුම් ඉන්වොයිසිය ලැබුණා නම් අපි සටහන් කරන්නේ මොකක්ද කියලා. ඒතර කොහොමද කරන්නේ පුතේ? ණය ගැතිය හර ගල්ලා විකුණුම් ගිණුම බැර ගන්න. ඕකනේ කරන්නේ විකුණුම් ඉන්වොයිසිය ලැබුණා. විකුණුම් ජල්ලේ සටහන් කරනවා. විකුණුම් ජල්ලේ සටහන් කරනවා කියන්නේ විකුණුම් ගිණුම හර කරනවා, විකුණුම් ගිණුම බැර කරනවා, ණය ගැතිය හර කරනවා. දැන් ගනුදෙනුව සිද්ධ වෙන්න ඕනේ ඔය එක. අපි මුලින්ම හිතන්නේ ඒක. වැරද්ද වෙලා තියෙනවනේ මොකද්ද නිවැරදි වෙන්න ගනුදෙනුවේ සටහන් කරන්න ඕනේ නිවැරදි සටහන. අපි මුලින්ම ඒක බලමු. විකුණුම් ඉන්වොයිසිය ලැබුණාම ඔයාලා විකුණුම් ජර්නල් සටහන් කරනවා. විකුණුම් ජර්නල් සටහන් කරා කියන්නේ විකුණුම් ගිණුම බැර ණය ගැතිය හර. එහෙනම් එයාලා වගේ හැරලා. එහෙනම් එයාලා සටහන් කරලා නැහැ. එහෙනම් අපි දැන් ඒක සටහන් කරගන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අපි පුතේ මෙතනදී දැන් මේක සටහන් කරගන්න ඕනේ. ණය ගැති ගිණුම බැර කරනවා. ණය ගැතියා හර කීයද? රුපියල් 6000යි. විකුණුම් ගිණුම පුතේ බැර කරනවා ඔයාගේ රුපියල් 6000යි. විකුණුම් ගිණුම බැර කරගන්නවා රුපියල් 6000. ඔන්න අපි පළවෙනි වැරද්ද නිවැරදි කරා. සම්පූර්ණයෙන් මගේ හැරලා තියෙන. ඒ කියන්නේ හරට සටහන් කරලා නැහැ බැර. ඒක වැරදි නිවැරදි කරද්දි මොකක්ද වෙන්නේ? එක සටහනක් කර වෙන එක සටහනක් බැර. ඊට සටහන් ක්‍රමයනේ අපි ඉගෙන ගත්තේ. එකක් කර වෙනවා එකක් බැර වෙනවා. වැරදි නිවැරදි කරද්දිත් අනිවාර්යයෙන්ම එකක් කර වෙලා එකක් බැර වෙනවා. ඕක තමයි තියෙන්නේ. එක ඔළුවට දාන්න. ඒතකොට ඔයා දැනගන්න ඕනේ මොන ගිණුමද හර කරන්නේ මොන ගිණුමද බැර වෙන්නේ. ඒතකොට ඒ වැරද්ද නිවැරදි කරන්න හරිම ලේසි. විකුණුම් ඉන්වොයිසිය මග හැරලා තියෙනවා. ඒ කියන්නේ විකුණුම් බැර වෙලත් නැහැ. ණය ගැතියාට හර වෙලත්. එහෙනම් අපි ඔන්න ඒක නිවැරදි කරා. හරි ඊළඟට එන්න දෙවෙනි එකට. අත්පිට විකුණුම් 4500ක් 5400ක් විදිහට විකුණුම් ගිණුමේ දාලා. එන්න ඕනේ 4500යි. මොකද කරලා තියෙන්නේ? 5400ක් කියලා ගිණුමට දාන්න. එතකොට පුතේ වැඩියෙන් බැර කරලා තියෙනවා 900ක්. වැඩිපුර 900ක් බැර කරලා. හරිනේ. විකුණුම් ගිණුම වැඩියෙන් බැර කරලා. දැන් වැරද්ද නිවැරදි කරනවා නම් මොකද කරන්නේ? විකුණුම් ගිණුම විතරනේ වැරද්ද වෙලා තියෙන්නේ. විකුණුම් ගිණුම හර කරන්න. වැරදි පාරක් අගයක් බැර වුණා නම් අපි නිවැරදි කරන්න ඕන නම් ඒ අගය නැවත හර කරනවා.
ඒක තමයි නිවැරදි කරනවා කියන්නේ. බැර වෙච්ච එක අපි නැවත හර කරනවා. එහෙනම් මොකද කරන්නේ? විකුණුම් ගිණුම හර කරනවා රුපියල් 900කින් වැඩියෙන් බැර වෙච්ච ප්‍රමාණය. බැර කරන්නේ කොහෙද? ණය ගැති ගිණුමට හරි මුදල් ගිණුමට හරි දානවද නැහැ. එක ගිණුමේ වැරද්ද වුණේ. එහෙනම් පුතේ අනිවාර්යෙන් මේ වැරද්ද නිවැරදි වෙද්දී යන්නේ අවිනිශ්චිත ගිණුමට. එහෙනම් අපි ඔයාගේ අවිනිශ්චිත ගිණුමට දාගමු. අවිනිශ්චිත ගිණුම අවිනිශ්චිත ගිණුම පුතේ බැර කරන්න රුපියල් 900. ඔන්න අපි මේ වැරද්ද නිවැරදි කරා. ඊළඟට එන්න තුන්වෙනි ගනුදෙනුවට. තුන්වෙනි එකේදී මලිත්ගෙන් ණයට ගනුම් 2500ක් දෙවරක් සටහන්. මලිත්ගෙන් ණයට ගත්ත එක දෙපාරක් සටහන් කළා. මලිත්ගෙන් ණයට ගත්තා නම් මොකක්ද වෙන්නේ? දැන් ඔන්න ගනුදෙනුව හිතුවා. ණයට ගනුම් කොහොම සටහන් කරන්න පුතේ? ගනුම් ගිණුම හර ණය හිමියා බැර. ඔකනේ සටහන. ණයට ගනුම් ගිණුම හර ණය හිමියා බැර. මොකද කරලා තින්නේ? ගනුනුත් දෙපාරක් අර කළා ණය හිමියාත් දෙපාරක් බැර. එහෙනම් වැරද්ද මොකද වෙලා තින්නේ? ණය හිමියාත් දෙපාරක් බැර වෙලා ගනුම් දෙපාරක් හර වෙනවා. වැරද්ද දැන් නිවැරදි කරන්න. ගනුම් දෙපාරක් හර වෙච්ච එක නිවැරදි කරන්න නම් ගනුම් ගිණුම එකපාරක් බැර කරනවා. එහෙනම් ගනුම් ගිණුම බැර කරනවා. ණය හිමියා දෙපාරක් බැර වෙලා තියෙනවා. ණය හිමියා නිවැරදි කරන්න නම් ණය ගිණුම එකපාරක් හර කරනවා. ඔන්න අපි වැරද්ද නිවැරදි කරා. ණය හිමියා හර කරනවා පුතේ එකපාරක්. ඊයක්ද රුපියල් 2500ක් හර කරන්න පුතේ. ඊළඟට ගණුම් ගිණුමක් දෙපාරක් හර වුණා. අපි දැන් ගණුම් ගිණුම එකපාරක් බැර කරනවා. එතකොට ගණුම් ගිණුම ශේෂය නිවැරදි ශේෂය බවට පරිවර්තනය වෙනවා. හරි. ඊළඟට එන්න විදුලි ගාස්තු ගිණුමේ ශේෂය රුපියල් 4000ක් ශේෂ පිරිසුමේ බැර පැත්තේ ලියා. මොකද වෙලා තියෙන්නේ? එයා මොකද කරලා තියෙන්නේ? හරට එන්න ඕන එක බැර කරලා. දැන් අපි ගත්තොත් හර සහ බැර. හරිද? හරට එන්න ඕන එක බැර කරලා ශේෂ පිරික්සුම. හරිද පුතේ? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? දැන් ශේෂ පිරික්සුමේ තමයි වැරද්ද වෙලා තියෙන්නේ. ශේෂ පිරික්සුම හරට 4000ක් දාන්න ඕන එක. හැබැයි යා කොහෙද දාලා තියෙන්නේ? එයා ගිහිල්ලා ඔන්න වැරද්දක් විදියට වැරදි වෙලා බැර කරලා 4000. දැන් අපි ශේෂ පිරික්සුම එකපාරක් හර කරොත් හරියනවද? එකපාරක් හර කරනවා. දැන් ඔන්න මම වැරද්ද නිවැරදි කරලා එකපාරක් හර කරනවා. හරියනවද? ඇයි මේ 4000ට 4000 කැපිලා යන්නේ? අන්තිමේදී විදුලි ගාස්තු 4000ක් හර වෙලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ පුතේ? විදුලි ගාස්තු ඒ වගේ දෙපාරක් හර වෙන්න ඕනේ. එතකොට තමයි බැරවුණ ශේෂය කැපිලා ගිහලා 4000ක් අදාළ පැත්තේ ඉතිරි වෙන්නේ. ඔක අනිත් පැත්තට වුණත් එහෙමයි. බැර කරන්න ඕන එක 4000ක් හර කරොත් එහෙම ඔයා නිවැරදි කරද්දි ඒ වගේ දෙගුණයක් ඩබල් ප්‍රමාණයක් බැර කරන්න. 4000 ඒවා දෙකක්. දැන් මෙතනත් එහෙමයි. හර කරන්න ඕන එකක් බැර කරලා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම විතරයි විදුලි ගාස්තු කියන මේ ඔක්කොම හරියට හදලා තියෙන්නේ. ශේෂ පිරික්සුම විතරයි වැරදි කරන්නේ. එහෙනම් ශේෂ පිරික්සුමේ බැර කරලා තියෙනවනම් නිවැරදි කරන්නේ 4000ක් හර කරලා හරියන්නේ නැහැ. එතකොට 4000ට 4000 කැපිලා යනවා. අපි මේ වගේ දෙපාරක් හර කරනවා. එතකොට තමයි ශේෂ පිරික්සුමේ 4000 විදුලි ගාස්තු වෙනුවෙන් ඉතිරි වෙන්නේ. එතකොට පුතේ අපි දන්නවා ශේෂ පිරික්සුමේ නිවැරදි කරද්දී හර වෙන එක ශේෂ පිරික්සුම හර වෙනවා නම් අපි ඒක තිත් ගොඩක් තියලා හර 4000 කියලා දානවා. 8000 දැන් 4000 ඒවා දෙකක් නම් 8000ක් අපි හර කරනවා. ඊළඟට බැර වෙන්නේ කොහෙද? බැර වෙන්නේ එයාලගේ අවිනිශ්චිත. ශේෂ පිරික්සුම කියලා අපි ලියන්නේ නෑ. මතක ඇති. වැරදි නිවැරදි කරන්නේ. අපි එතනදී මොකද කරන්නේ? ඉක්කේලියක් තියලා අර ඒ කියන්නේ ශේෂ පිරික්සුම හර වෙන 8000 අවිනිශ්චිත කිනොම් බැර 8000. අපි අර ගාන වගේ දෙගුණයක් අපි හර කරන්න අවශ්‍යයි. ඒ එකපාරක් හර කරොත් ඒක හරසා බැර කැපිලා යනවා. වැරද්ද නිවැරදි වෙන්නේ. ඒකින්ද අපි දෙවරක් ඒ වගේ දෙගුණයක් අපි හර කිරීම සිද්ධ කරනවා. ඒ ගනුදෙනුවත් ඊළඟට එන්න ඔයාගේ පස්වෙනි එකට 3800ක ණය ගැති කියලා ලැබීම ණය ගැති කිරීමට හර කර ණය ගැතියගේ මුදල් ලැබුණොත් මොකද වෙන්නේ පුතේ? අර කලින් කිව්ව එකම තමයි. කලින් කිව්ව ගනුදෙනුවම තමයි පුතේ. ණය ගැතියාගෙන් ලැබුණම මුදල් ණය ගැතියා මොකද කරන්න ඕනේ අපි? බැර කරන්න ඕනේ. බැර කරන්න ඕනේ 3800. හරිද? මෙයා හර කරනවා. කලින් එකේ අනිත් පැත්ත වෙනවා නේ. බැර කරන්න ඕන එකක් හර කරලා. ණය ගැතියා කියන වත්කම ණය ගැතියාගේ මුදල් ලැබෙද්දී වත්කම අඩු වෙන්නයි ඕනේ. ණය ගැති වත්කම අඩු වෙන්නේ. කියන්නේ ණය ගැතියා බැර කරන්නයි ඕනේ. අඩු කරන්න නෙවෙයි. බැර කරන්න ඕනේ. එහෙනම්
අපි බැර කරන්නේ නැතුව හර කරලා. දැන් එකපාරක් අපි බැර කරොත් එහෙම ණය ගැති කිරීම වැරද්ද නිවැරදි කරලාදී ණය ගැති කිරීම. එතරනේ වැරද්ද වෙලා තියෙන්නේ. මොකද වෙන්නේ? මෙන්න 3800 3800 යපිනේ. දැන් වැරද්ද නිවැරදි වුණාද? වැරද්ද නිවැරදි වුණේ නැහැ. වැරද්ද නිවැරදි වුණේ නෑ පුතේ. එහෙනම් මොකද කරන්නේ? 3800 ඒවා දෙකක් තමයි බැර කරන්නේ. එහෙනම් 3800 දෙකක් බැර කරොත් තමයි වැරද්ද නිවැරදි වෙන්නේ. එහෙනම් ණය ගැටියා බැර කරනවා මේ දෙක එකතුව කීයද 7600යි 7600කින්ම බැර කරන්න. ඒක 3600ක් බැර කරොත් වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ. 3800 දෙකක් කියන්නේ 7600කින්ම බැර කරොත් තමයි ණය ගැටි ගෙවීම නිවැරදිව සටහන් වෙන්නේ. එහෙනම් ණය ගැටියා බැර වෙනවා. ණය ගැටි ගිණුමේ විතරයි වැරද්ද. අනිත් ඒ වැරදි ටික ගිහිල්ලා අපි දාලා තිනවා කොහෙද? අවිනිශ්චිත ගිණුමට දාලා තියෙන්නේ. ඒ ගිණුමක වැරද්ද වෙලා තියෙන්නේ නම් එක සටහනක් යනවා යාගේ අවිනිශ්චිත ගිණුමට 7600යි අනිත් එක යන්නේ කොහෙටද පුතේ? එයාගේ ණය ගැති ගිණුමට රුපියල් 7600ක් ණය ගැති ගිණුමට දාගන්න මොතේ ඉතිරි ප්‍රමාණය බැර කරන්න 7600. අන්න අපි වැරද්ද නිවැරදි කරා. හරිද? ඔන්න අපි වැරදි ටික නිවැරදි කරලා අවසాన. දැන් අපෙන් යාලා ඉල්ලනවා මොකක්ද? අවිනිශ්චිත ගිණුම අවිනිශ්චිත ගිණුම ඉල්ලනවා. අපි අවිනිශ්චිත ගිණුමත් හදමු. අවිනිශ්චිත ගිණුම අවශ්‍යයි පුතේ. අවිනිශ්චිත ගිණුම අවශ්‍යයි. අවිනිශ්චිත ගිණුම අනුව මෙයාලා කියනවා ශේෂය කීයක්ද තිබ්බේ? කියනවා පුතේ ශේෂය තිබ්බේ තිබ්බලු 1300ක් 1300ක ශේෂයක් තිබ්බා කියලා කියනවා. මේ තියෙන්නේ 1300ක ශේෂයක් තිබ්බලු. එහෙනම් අපි මොකද කරන්නේ? අපි 1300 ශේෂය දාගන්නවා පුතේ. මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය හරට තිබිලා තියෙන්නේ. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක් තියෙනවා 1300ක්. දැන් අපි අවිනිශ්චිත ගිණුම අනෙකුත් යන්න ඕනේ ඒවා ටික දාගෙන අපි ගත්තොත් එහෙම ඔයාගේ අවිනිශ්චිත පළවෙනි කර දෙන යනවද නැහැ? දෙවෙනි එකෙන් මේ විකුණුම් කියලා අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනේ 900ක්. එහෙනම් විකුණුම් කියලා පුතේ ඔයාගේ අවිනිශ්චිත ගිණුම බැර කරගන්න 900කින්. අවිනිශ්චිත ගිණුම බැර වෙලා තියෙනවනේ දෙවෙනි කර දිනුව වැරදි නිවැරදි කරලාදී අවිනිශ්චිත ගිණුම බැර වෙලා තියෙනවා 900. ඔන්න අපි ඒක නිවැරදි කරා. ඊළඟට තුන්වෙනි එක කියන්නේ නැහැ. හතරවෙනි එක ගත්තොත් එහෙම හතරවෙනි ගණන විදුලි ගාස්තුව. විදුලි ගාස්තුව ඉඳලා අවිනිශ්චිත ගිණුම බැර වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක අනිවාර්යෙන් දා ගන්න ඕනේ පුතේ. විදුලි ගාස්තු කියලා අවිනිශ්චිත ගිණුම බැර කරන්න පුතේ. රුපියල් කීයක් දෙන්නේ? 8000ක් ඔයා දාගන්න අවශ්‍යයි. 8000ක් ඔයා බැර කරගන්න. ඊළඟ ගත්තොත් එහෙම අවසාන ගනුදෙනුව ණය ගැතියාගේ ලැබීම. ණය ගැති ලැබීමෙන්ද මොකද වෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර වෙන්න ඕනේ පුතේ 7600 කියන අවිනිශ්චිත ගිණුම හර වෙන්න ඕනේ 7600. හරිනේ. ණය ගැතියා බැර වෙලා හර වෙනවා 7600. ඔයා හරියට වැරදි ටික නිවැරදි කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයාගේ හර ශේෂය සහ බැර ශේෂය තුලනේ වෙලා මේකේ ශේෂයක් ඉතිරි වෙන විදියක් නැත්නම් හර පැත්තත් 8900යි බැර පැත්තත් 8900ට තුලනේ. එතකොට ඔයාගේ හර සහ බැර ශේෂයන් දෙකම පුතේ තුලණය වෙලා යනවා. එතකොට ඔයාගේ හර සහ බැර ශේෂයන් දෙකම තුලණය වෙලා යනවා කියන්නේ ඔයා වැරදි ටික නිවැරදිව හදලා තියෙනවා කියන එක. එහෙනම් අපි අවිනිශ්චිත ගිණුමට අදාළ ප්‍රශ්නේ ওই විදිහට තමයි පුතේ කරන්නේ. හරි. ඊළඟට එන්න පුතේ ඔයාලගේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට තියෙන්නේ අපිට තුන්වෙනි ප්‍රශ්නේ පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ බැලුවොත් එහෙම ඔයාලට දීලා තියෙනවා පුතේ තුනේ පළවෙනි ප්‍රශ්නේ පහත සඳහන් තොරතුරු 2024 මාර්තු 31 දින අවසන් මාසයේ සඳහා සෙනවි ඉංජිනේරි පොත් වලින් උපුටා ගන්නා ලද මාර්තු මාසයේ සඳහා ඒකක 200ක් නිපදවලා තියෙනවලු. විස්තරය මේකට ගත් අමුද්‍රව්‍ය ඍජු වේතන වෙනත් ඍජු වේදම් කර්මාන්ත ශාලාව කළමනාකරු වැටු ආරක්ෂණ ගාස්තු
කම්මල් රක්ෂණ, කුලිය, ෂය දීලා තියෙනවා. දැන් අපෙන් ඉල්ලනවා පුතේ ඒකකයක පිරිවැය කොපමණද? පිරිවැය මත 125ක ලාභයක් රඳවා ගන්නේ නම් ඒකකයක විකුණුම් මිල කොපමණද? එහෙනම් පුතේ ඒකකයේ පිරිවැය හොයන්න නම් මුලින්ම sorry අපි හොයා ගන්න ඕනේ නිෂ්පාදන පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය හොයුවාට පස්සේ තමයි ඒකකයක පිරිවැය හොයා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ දීලා තියෙන තොරතුරු දාලා අපේ නිෂ්පාදන පිරිවැය ලේඛනය මුලින්ම හදාගමු. එහෙනම් ගත්තොත් මේ මුලින්ම මෙයාලා අරගෙන තියෙනවා අමුද්‍රව්‍ය අරගෙන තියෙනවා පුතේ. අමුද්‍රව්‍ය වටිනාකම කීයක්ද? රුපියල් 40000යි. 40000ක අමුද්‍රව්‍ය අරගෙන තියෙනවා. එහෙනම් දාගන්න. ඊළඟට තියෙනවා ළමයි මිලට ගත්ත අමුද්‍රව්‍ය ඊළඟට තියෙනවා පුතේ ඍජු වේතන. වේතන ගෙවලා තියෙනවා ඍජු වේතන. අපි ඒකත් දාගන්න අවශ්‍යයි. එහෙනම් ඍජු වේතන තියෙනවා පුතේ රුපියල් 28000. ඔන්න එහෙනම් අපි ඒකත් දාගත්තා. ඍජු වේතන 28000යි. ඊළඟට ඍජු වෙනත් පියදම් තියෙනවා පුතේ. ඍජු වෙනත් පියදම් තියෙනවා. දැන් අපි ඒකත් දාගමු ඍජු වෙනත් පියදම්. ඍජු වෙනත් පියදම් තියෙනවා පුතේ රුපියල් 5000යි. 5000ක්. එතකොට පුතේ නිෂ්පාදන පිරිවැය ගැන කතා කරද්දී අපි කතා කරනවා ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නැත්නම් ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි. ඒතොර ඍජු පිරිවැයේදී ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් පියදම්. නිෂ්පාදනයත් එක්ක ඍජු හඳුනා ගන්න පුළුවන් ඒවා. ඊළඟට අපි කතා කරනවා නිෂ්පාදනයත් එක්ක ඍජු හඳුනා ගන්න බැරි වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් ඒවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විදිහට අපි හඳුනා ගන්න. ඒතොර ඍජු ද්‍රව්‍ය, ඍජු වෙනත් සහ ඍජු වේතන තියෙනවා නම් අපි ප්‍රාථමික පිරිවැය, වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර වේතන සහ වක්‍ර වෙනත් වියදම් තියෙනවා නම් අපි නිෂ්පාදන පොදු කාර්ය. ඔය විදිහට අපි ඍජු සහ වක්‍ර වියදම් හඳුනා ගැනීම සිද්ධ කරනවා. ප්‍රාථමික අපි නිෂ්පාදන පිරිවැය ලේඛන පිළිල කරා. දැන් මෙතනක් තියෙනවා පුතේ ඍජු අමුද්‍රව්‍ය, ඍජු වේතන සහ ඍජු වෙනත් වියදම්. ඒ තුනෙන් අපිට එනවා ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. මේ තුනේ එකතුවෙන් එනවා ප්‍රාථමික පිරිවැය කීයක්ද? රුපියල් 73000. 73000ක ප්‍රාථමික පිරිවැය එනවා. ප්‍රාථමික පිරිවැය 73000යි. ඊළඟට අපි දාගමු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඊළඟට දින පුතේ කර්මාන්ත ශාලා කළමනාකරුගේ වැටුප මම ගෙතියෙන් දානවා. ඔයාලා හරියට ලියා ගන්න. කර්මාන්ත ශාලා කළමනාකරුගේ වැටුප රුපියල් 20000යි. එක ප්‍රාථමික පිරිවැය, එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඊළඟට තියෙනවා ආරක්ෂක ගාස්තු තියෙනවා පුතේ. ආරක්ෂක ගාස්තු තියෙනවා පුතේ රුපියල් 10000. ඔන්න අපි එකක් දාගත්තා. ඊළඟට තියෙනවා කම්මල් රක්ෂණ ගාස්තු තියෙනවා කම්මල්. ඒකක් දාගන්න පුතේ රුපියල් 2000යි. ඊළඟට කුලිය තියෙනවා. කුලියත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. කුලිය තියෙනවා පුතේ රුපියල් 12000ක්. ඊළඟට තියෙනවා පුතේ යන්ත්‍ර උපකරණ ෂය. ඒවත් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එකක් දාගන්න. ෂය තියෙනවා රුපියල් 3000ක්. ඔන්න අපි ඒකක් දාගන්න. එහෙනම් මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගත්තොත් පුතේ වාගේ එකතු වෙනවා රුපියල් 47000. එහෙනම් ප්‍රාථමික පිරිවැය 73000යි, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 47000යි. මේ දෙක එකතුවෙන් ඔයාට ගන්න පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 1,20,000ක් එනවද? රුපියල් 1,20,000ක් එනවා ඔයාගේ මුළු නිෂ්පාදන පිරිවැය. 1,20,000ක් එනවා මුළු නිෂ්පාදන පිරිවැය. හරිද? ඊළඟට මෙයාලා කියනවා අපිට ඒකක පිරිවැය හොයන්න. ඒකක පිරිවැය. කොහොමද අපි ඒකක පිරිවැය හොයන්නේ? ඒකක පිරිවැය හොයන්නේ පුතේ අපි මේ මුළු නිෂ්පාදන පිරිවැය 1,20,000 ඔයා බෙදන්න
නිෂ්පාදනය කරපු එකක ගාන. නිෂ්පාදනය කරපු එක ගාන ගන්න කියලා. 200යි. 1,20,000 ඔයා බෙදුවොත් එහෙම නිෂ්පාදන ඒකක ප්‍රමාණයෙන් ඔයාට එනවා මුළු එක ඒකක පිරිවැය. එහෙනම් 1,20,000 බෙදීම 200 කීය දෙන්නේ පුතේ? රුපියල් 600ක් වෙනවා. ඒකකයක පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම ඒකක ගන්න. එතකොට තමයි ඒකක පිරිවැය. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය 1,20,000යි. ඒකක තියෙනවා 200ක්. එහෙනම් 1,20,000 බෙදුවොත් 200 ඒකක පිරිවැය එනවා 600ක්. ඊළඟට කියනවා 100ට 25ක ලාභයක් තියාගෙන විකුණුවොත් එහෙම විකුණුම් වෙනවා. 125ක ලාභයක් තියාගෙන විකුණුවොත් අපෙන් ගෙනෙන පුතේ විකුණුම් මිල. එහෙනම් 600යි පිරිවැය පුතේ. හරිද? 125ක් ලාභ තියා ගන්නවලු. එහෙනම් පුතේ අපි ගත්තොත් මේ 600 ඔයා වැඩි කරන්න 125න්. එතකොට ලාභය එනවා. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම 600ට 125 ලාභය එකතු කරා. කියන්නේ 600 100ට 25ක් බල. එතකොට එනවා 600ට 125ක් කියන්නේ 150යි. එහෙනම් ඔය දෙකම එකතු කරන්න. එතකොට තමයි ඔයාගේ විකුණුම මිල. එහෙනම් 125ක ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ මිල එනවා කීයක්ද? රුපියල් 750. පිරිවැය 600යි. 600ට 125ක් ලාභේ. 600න් 125ක ලාභයක් ගත්තොත් 150යි. 600යි 150යි දෙකම එකතු කරලා 750කට තමයි මෙයා මේ භාණ්ඩේ විකුණන්නේ. ඒ විදිහට පුළුවන් පුතේ අපිට ඒ නිෂ්පාදන පිරිවැය ලේඛන ප්‍රශ්නයට අදාළව උත්තරය හොයන්න. හරිද? මේකත් හොඳට බලාගෙන යන්න. මේ ප්‍රශ්නෙත් අනිවාර්යෙන් ඔයාලගේ විභාගේ එන්න තියෙන ප්‍රශ්නය. ඊළඟ පුතේ අවසාන ප්‍රශ්නේ වැදගත්ම ප්‍රශ්නේ. ඔයාලගේ අවසාන ගිරුම් ඉල්ල කරන ප්‍රශ්නේ. හරිද? සුමුදු වෙළඳ ව්‍යාපාරයට අදාළව ප්‍රශ්නේ. සුමුදු වෙළඳ ව්‍යාපාරයේ 2024 12:31 දින ශේෂ පිරික්සුම ආද දෙක. යාකට ශේෂ පිරික්සුම දීලා තියෙනවා. එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙනවා පුතේ විකුණුම් 4,37,000යි, ගැනුම්, පැටුප්පා වේතන 10% බැංකු ණය, රක්ෂණ ගාස්තු, ප්‍රචාරණය, බැංකු ශේෂය, වට්ටම්, අරසා බැරළ දෙකම තියෙනවා. ඒ කියන්නේ දුම් වට්ටම්, ලද වට්ටම් දෙකම දීලා ඇති. මෝටර රථ, දීබඩු සවි කිරීම, 1 තොගය, ණයගැතියෝ හා ණයහිමියෝ, පරිපණම්, පොල් ණය, බැංකු ණය පොලි 1000යිලු, ගොඩනැගිලි කුලි, විවිධ වියදම්, විදුලිය, ෂේ සඳහා වෙන් කිරීම දීලා තියෙනවා පුතේ. අපි ගත්තොත් එහෙම මේක ඉන්න ඕනේ 2024 1 කරගන්න ඕන පුතේ. මෙතන වැරදිලා තියෙන්නේ. 2024 1 කරගන්න පේපර් එක ගනිද්දි 21 1 කියලා දීලා තියෙන එක වැරදිලා. 2024 1 ඊට ලීබඩු සවි කිරීම වලට අදාළ වෙනම ගාන, බැංකු ගාස්තු, ප්‍රාග්ධනය දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා පුතේ ගත්තොත් එහෙම අතිරේක තොරතුරු 12:31 තොගය, ඊළඟට උපචිත රක්ෂණ වියදම්, උපචිත වරිපණ, ජංගමනවන වත්කම් ඡය කිරීම, ණයගැතියන්ගෙන් රුපියල් 3000ක් බෝල් ණය විදියට කපා හරින්න. අපි මුලින්ම පුතේ අපේ ආකෘති දෙක ඇඳගෙන විභාගෙ දුන්නත් ඔයාලා කරන්න ඕනේ පළවෙනි දේ තමයි ආකෘති දෙක ඇඳ එක. එතකොට තිරස් ආකාරයට අපි හදාගමු ආකෘති දෙක. ගත්තොත් එහෙම පුතේ ඔයාගේ ආදායම් ප්‍රකාශය ගත්තා. විකුණුම් දාන්න ඕනේ. ඊළඟට එකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයේදී ආරම්භක තොගයට ගැනුම් අට අග තොගය අඩු කරා. එතනින් එතන විකුණුම් පිරිවැය කියලා ලියලා රූල් 5ක් 6ක් විතර තියන්න ඉඩ. ඊළඟට එනවා ඔයාගේ දල ලාභය. දල ලාභයක් දීලා අපව රූල් 3-4ක් කියන මොකද වෙනත් ආදායම් තියෙන්න පුළුවන්. ඊට තව රූල් 3-4ක් තියෙනවා. මේ විභාගෙදී ඔයාගේ ප්‍රකාශය ඇඳ ගන්න විදිය කියලා. ඊළඟට ඔයා ගන්න බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් කියලා අපව රූල් 6ක් විතර තියන්න පල්ලෙහාට. ඊළඟට දාන්න පරිපාලන වියදම්. ආයි පරිපාලන වියදම් කියලා රූල් 7ක් පල්ලෙහාට තියන්න. ඊළඟට මූල්‍ය. ඔය විදිහට වාගේ ආදායම් ප්‍රකාශය ගන්න. ඊළඟට එන්න ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගත්තොත් එහෙම උඩ තියෙන්න ඕනේ පිරිවැය සමුච්චේෂය ධාරණගේ ඇයි ජංගමනෝන වත්කම් දාන්න. එහෙනම් මුලින්ම ජංගමනෝන වත්කම් මේකේ පිරිවැය සමුච්චේෂය ධාරණගේ දැම්මා. ඒකට ඉඳ තියාගත්තා. එතන රූල් 4ක් 5ක් තිබ්බා. ඊළඟට ජංගම වත්කම් වලට ගියා. ඊළඟට තව රූල් 5ක් විතර තිබ්බා. ඊළඟට හිමිගම් සහ වගකීම් වෙනවා. ඒතර ප්‍රාග්ධනයයි සුද්ධ ලාභය ගැන්ලි තියෙනවා නම් ඒවා ගලපන්න රූල් 3-4ක් තියෙනවා. ඊළඟට ආපහු ජංගමනෝන වගකීම් තව රූලක් දෙකක් තියලා ඊළඟට ජංගම වගකීම්. ඔය විදිහට විභාගෙ දුන්නම ඔයාලගේ ආදායම් ප්‍රකාශය සහ මූල තත්ත්ව ප්‍රකාශය පිළිල ගන්න. ඊළඟට අපි පටන් ගන්න පුතේ පෙර වැඩ වලින්. එහෙනම් පුතේ අපි ප්‍රශ්නේ කියවුවා පෙර වැඩ. පළවෙනි එක 12:31 තොගය 33000. ඒ කියන්නේ අවසාන තොගය. එහෙනම් පුතේ ඔයාගේ අවසාන තොගය කොහෙටද යන්නේ?
ඔයාගේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදියට ඔයා දාගන්නත් ඔන්න ජංගම වත්කමක් විදියට ඔයා 33000 දාගන්න. ඊට අමතරව ඔයා විකුණුම් පිරිවැය හොයද්දී ඔයා මේ ආරම්භක තෝගය එකට ගැනුම් එකතු කරනවා. එකෙන් අඩු කරන්න ඕනේ අග තෝගය. එහෙනම් අග තෝගය අඩු කරන්න ඕනේ හින්දා එතනටත් 33000 දාගන්න. ඔන්න අපි පළවෙනි ගනුදෙනුවට අදාළ පෙර වැඩේ අදාළව අපි දාගත්ත අතිරේක තොරතුරු වලට අදාළ. අතිරේක තොරතුරු වලින් තමයි අපි ප්‍රශ්නේ පටන් ගන්නේ. ඊළඟට කියනවා පුතේ උපචිත රක්ෂණ වියදම් 2000යි. එහෙම කිව්ව ගමන් ඔයා මොකද කරන්නේ? ඔයාගේ රක්ෂණ වියදම ළඟට යන්න පුතේ. රක්ෂණ වියදම ගාවට ගිහිල්ලා එතනින් ඉස්සරහින් ධන 2000යි කියලා දාගන්න. විභාගෙ දික් කරද්දි ප්‍රශ්නේ කියවන යද්දි ධන 2000යි කියලා ඔයා දාගෙන ඉන්න. එහෙනම් දැන් රක්ෂණ වියදම් තියෙනවා පුතේ 3000ක්. ඒකට තව එකතු වෙන්න ඕනේ 2000ක්. එහෙනම් රක්ෂණ වියදම් ඔක්කොම කීයද? මුදලින් ගෙවුවත් නැතත් අපි වියදම හඳුනා ගන්න ඕනේ. 3000යි 2000යි 5000යි. රක්ෂණ වියදම් කියන්නේ ඔයාගේ පරිපාලන වියදම්. එහෙනම් රක්ෂණ ගාස්තු කියලා දාගන්න පුතේ 5000ක් ඔයාගේ පරිපාලන වියදම් යනවා. ඒ ගමම මොකද කරන්නේ? ඔයා උපචිත රක්ෂණ තාම ගෙවලා නෑ. එහෙනම් ඕක ජංගම වගකීමක්. ඔයා මොකද කරන්නේ? ඔයාගේ ජංගම වගකීමකට දා ගන්නවා 2000ක් උපචිත රක්ෂණ කියලා. තාම ගෙවලා ඉවර නැති ජංගම වගකීම 2000. ඊළඟ තියෙන පුතේ එකම උපචිත පරිපාලන කරපු දෙයමයි. පරිපණං ගාවට යන්න. පරිපණං ගාවට ගිහිල්ලා ඔයා මේ 2000 එකතු කරන මේ 1800ක් තියෙන පුතේ. 1800ට 1200 එකතු කරන්න. එතකොට පරිපණං ගාස්තු කීයද? රුපියල් 3000ක් වෙනවා. එහෙනම් පරිපාලන වියදම් යටතේ පරිපණං ගාස්තු කියලා 3000ක් දාගත්තා. තාම ගෙවල නැති උපචිත ගාණක් තියෙනවා. ඒක එහෙනම් ඔයාගේ ජංගම වගකීමක් ඉස්සරහට අවුරුද්ද ඇතුලේ ගෙවන්න ඕනේ. එහෙනම් ජංගම වගකීමක් ඉඳලා ඔයා ගිහිල්ලා උපචිත පරිපණම් කියලා දාගන්න පුතේ මේ රුපියල් 1200. උපචිත පරිපණම් 1200ක් ඔන්න අපි දාගත්තා. අන්න එහෙනම් දෙවෙනි ගැලපිල්ල ඉවරයි. ඊළඟට එන්න පුතේ තුන්වෙනි එක. තුන්වෙනි එක කියනවා ජංගම නොවන වත්කම් 110 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න ඕන. 110 ගානේ ෂෙයා කරන්න. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම මෝටර රථ තියෙනවා. තව තියෙනවා ඔයාගේ පීබඩු හා සවිකිරි. මෝටර රථ තියෙනවා පීබඩු හා සවිකිරි. එහෙනම් මේවා 100ට කීය ගානේ 10 ගානේ ෂෙයා කරන්න පුතේ. එහෙනම් ලක්ෂ 5 වැඩි කරනවා 100ට 10. එහෙනම් මෝටර රථ ෂෙයා වෙනවා පුතේ රුපියල් 50000. ඊළඟට රුපියල් ලක්ෂය වැඩි කරනවා 100ට 10. 110 ගානේ ෂෙයා කරන්නේ. එහෙනම් ලක්ෂ 5 වැඩි කරනවා 100ට 10 50000යි. ලක්ෂය වැඩි කරනවා 110න් රුපියල් 10000යි. දැන් එහෙනම් අපි ෂෙයා වීම ටික හොයාගත්තා. ෂෙයා වීම ටික ගිහිල්ලා දාගන්න. මෝටර රථ ෂෙයා භාණ්ඩ බෙදා හැරීම තමයි මෝටර රථ භාවිතා කරන්නේ. එහෙනම් මෝටර රථ ෂෙයා කොහෙද දෙන්නේ? ඔයාගේ බෙදා හැරීමේ වියදම් යට දෙනවා පුතේ මෝටර රථ ෂෙයා කියලා රුපියල් 50000. ඔන්න අපි දාගන්න. ඊළඟට ලීබඩු සවිකිරි ඔයාගේ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න. එහෙනම් ඒවා ආයතන පරිපාලන වියදම් යටතේ රුපියල් 1000ක් වෙනවා. ලීබඩු ෂෙයා කියලා දාගන්න පුතේ ආදායම් ප්‍රකාශයේ රුපියල් 10000ක් දාගන්න. එතනින් නතර කරනවා. එතනින් නතර කරන්න එපා. ඔයා මූල තත්ත්ව ප්‍රකාශයට දීලා මේ ටික දාලා ඉවර කරන්න. එතකොට ඔයාගේ අමතක වෙන්නේ නැහැ. ඔයා ඔක්කොම කරුණු ටික අරගත්තා වෙන්නේ. මෝටර රථ නම් පිරිවැය මුලින්ම දාගන්නවා. පිරිවැය කීයක් තියෙනවද? ඔන්න අපි දැනගත්ත පිරිවැය තියෙනවා ලක්ෂ 5ක්. ඊළඟට ගත්තොත් ලීබඩු උපකරණ තිබ්බා රුපියල් 10 රුපියල් ලක්ෂය. ඒකත් ඔන්න අපි පිරිවැයට දාලා. ඊළඟට පුතේ සමුච්චි ෂෙයා එන්න ඕන. සමුච්චි ෂෙයා කොහොමද ගන්න පුතේ? ආරම්භක තිබ්බ ෂෙයා වලට මේ අවුරුද්දේ ෂෙයා ටික එකතු කරනවා. සරලයි. වර්ෂයේ ආරම්භයේ තිබ්බ ෂෙයා වලට මේ අවුරුද්දේ ෂෙයා ටිකත් එකතු කරලා ඔයා සමුච්චි ෂෙයා කියලා දානවා. මෝටර රථවල ආරම්භයේ තිබ්බ ලක්ෂයක් මේ අවුරුද්දේ තව 50000ක් ආවා. එහෙනම් අවුරුද්ද අවසානයේදී සමුච්චි ෂෙයා ලක්ෂය 50000යි. 1,50,000. ලීබඩු සවි කිරීම ෂෙයා කිරීම ආරම්භයේ තිබ්බ 40000ක්. මේ අවුරුද්දේ 10000ක් වෙනවා. එහෙනම් 40000ට 10000 එකතු කරනවා පුතේ. කීයක් එනවද? රුපියල් 50000ක්. එහෙනම් 50000ක සමුච්චි ෂෙයා ලීබඩු වලට. එකතු කිරීම අඩු කිරීම අවසාන ගන්න මම Excel එකේ හදන ඉඳ ෆෝමියුලා වලට දාලා තියෙන. ඒකින්ද ඉබේම කැල්කියුලේට් වෙලා එනවා. ඒක ගණන් ගන්න එපා. අපි අවසානයේ එකතු කිරීම සහ අඩු කිරීම ටික. ඊළඟ පුතේ ඊළඟ ගනුදෙනුව අතිරේක තොරතුරු ණය ගැතියගෙන් බොල් ණය 3000ක් කපාලා. බලුවොත් එහෙම ඔයාලා මේ බොල් ණය දැන්ටමත් 3000ක් කපලා තියෙනවා. ශේෂ පිරික්සුමේ දීලා තියෙන පුතේ දැනටමත් කපා හැරලා ඉවර ඒවා. අතිරේක තොරතුරු වල දෙනවා නම් තව දුරටත් කපා හරින්න ඕනේ කියලා මතක තියාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම කපා හරින්න ඕනේ.
ශේෂ පිරික්සුමේ දීලා ආපහු අතිරේක තොරතුරු වලක් දෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම කපා හරින්න ඕනේ. එහෙනම් බොල් ණය බෙදා හැරීමේ වියදම් යටතේ බොල් ණය කියලා පුතේ ශේෂ පිරික්සුමේ 3000යි මේ 3000යි දෙකම එකතු කරා රුපියල් 9000ක් ඔයා බොල් ණය විදියට කපා හරින්න අවශ්‍යයි. බොල් ණය විදියට එතකොට රුපියල් 6000ක් කපා හරින්න අවශ්‍යයි. දැන් අපි කපා හරින බොල් ණය විදියට තව කීයද? රුපියල් 6000 6000. හරිද? දැන් අපි පුතේ ඊළඟ තොරතුරු ටික දාගෙන ඊළඟ තොරතුරු